ම්ම්, අද අපි කතා කරන්න යන්නේ ටිකක් මේ දැන් අපි ගිය සතියේ මතක ඇති අපි ගිය සතියේ කතා කළේ ට්‍රේඩින් වල ඉන්ට්‍රොඩක්ෂන් එකනේ ට්‍රේඩින් ක්‍රිප්ටෝ කරන්සි වල ඉන්ට්‍රොඩක්ෂන් එක කතා කළේ අපි ඒතකොට කතා කළා කොහොමද මේ ක්‍රිප්ටෝ කරන්සි බිහි වුනේ සහ මේක කොහොමද හිමි 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 ඉස්සරහට ආවේ කියන කතා ටික අපි කතා කළා ඊට පස්සේ අපි කතා කළා ක්‍රිප්ටෝ කරන්සි එහෙම බිහි වෙලා ව්‍යාප්ත වෙලා තියෙන විදි ක්‍රිප්ටෝ කරන්සි වර්ග මොනවද ඔන්න ඔය වගේ කාරණා කිහිපයක්ම අපි කතා කළා ඒකත් එක්ක මේ මම කිව්වා මතක ඇති අද අපිට කතා කරන්න තියෙනවා ඊළඟට මේ ක්‍රිප්ටෝකරන්සි එක්ස්චේන්ජස් එහෙම නැත්නම් හුවමාරු මධ්‍යස්ථාන බිහිවීම ගැන කියන එකනේ. ඔය හුවමාරු මධ්‍යස්ථාන එහෙම නැත්නම් ක්‍රිප්ටෝකරන්සි එක්ස්චේන්ජස් මේ නම ඔයගොල්ලෝ අහලා ඇති. ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් කියලා උන්තරන් අහලා ඇතිනේ. ඔයගොල්ලෝ ලංකාවට එද්දී අහලා ඇති ගොඩක්ම මෙන්න මේ නම් දෙක. ඔයගොල්ලෝ ලංකාවට එද්දී අහලා ඇති මෙන්න මේ නම් දෙක අහලා ඇති ක්‍රිප්ටෝ ගැන නොදැන හිටියත්. Binance බයිබීට් මේ දෙක අහලා ඇතිනේ. කියන්නේ ඔයගොල්ලෝ ක්‍රිප්ටෝ කියන්නේ මොකක්ද කියලාවත් නොදැන හිටියා. සමහරට මේ නම් දෙක අහලා ඇති. ඕන තරම් මේ දෙකේ ඇඩ්වර්ටයිස්මන්ට් දැකලා ඇති. සමහර කමියුනිටිස් වල කට්ටිය කතා කරනවා දැකලා ඇති. ගොඩාක් දේවල් දැකලා ඇති. මේ Binance Bybit කියන්නේ මොනවද සරලව? මේවා අයිති වෙන්නේ මෙන්න මේ අපි කතා කරන ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් ගණයට. මොනවටද මේ අපි කතා කරන ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් ගණයට. හොඳයි. ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක් කියන්නේ සරලවම මෙහෙම දෙයක්. දැන් අපි ගත්තොත් සාමාන්‍ය මුදල් ගත්තත් ඒ කියන්නේ අපි කණ්ඩායම ශ්‍රී ලංකා රුපියල වෙන්න පුළුවන්, ඇමරිකන් ජර්මන් ඩොලරය වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් හුවමාරු කරන්න මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? දැන් අපිට ලංකාවේ රුපියල ගත්තොත් අපි යෝගෙන් ගනුදෙනු කරද්දී අපිට සිද්ධ වෙන සමහර වෙලාවට මොකද්ද? මේ රුපියල් ටික දීලා අපිට අවශ්‍ය තව දෙයක් මිලදී ගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේ අපි ගාව තියෙන දෙයක් දීලා අපිට රුපියල් මිලදී ගන්න අවශ්‍ය වෙනවා. ඔක අඩු වැඩි වශයෙන් වෙනවා. ඒක උදාහරණ විදිහට ගත්තොත් ඔය එක්ස්චේන්ජ් මධ්‍යස්ථානයක් විදිහට රුපියල් ගන්න පුළුවන්. සාමාන්‍ය අපි වෙළඳපොළ සාමාන්‍ය හම්බෙන කඩ සිල්ර කඩයක් ඔය ගන්න පුළුවන්. ඒකෙදි අපිට ඕන නම් පුළුවන්. අපි ගාව තියෙන රුපියල් දීලා මොකක් හරි භාණ්ඩයක් ලබා ගන්න. ඊළඟට තව තැන් තියෙනවා. කියන්නේ අපි ගාව තියෙන දේක් දින රුපියල් ගන්න දැන් රත්තරන් උකස් කරද්දී වගේම ගන්න අපි මේ අපි ගාව තියෙන රත්තරන් බඩුවක් දීලා ඒකට හරියන්න රුපියල් ගන්නවා. අර ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. එතකොට සරලවම එක්ස්චේන්ජ් එක කියන්නේ වගේ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක්. මෙතනදී නමුත් මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් කියන එක ටිකක් වෙනස්. මේක සාමාන්‍යයෙන් වෙන්නේ නිකන් බැංකුවක කරනවා වගේ වැඩක් තමයි මෙතනදී වෙන්නේ. දැන් බැංකුවකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඕනනම් ඔයා ගාව තියෙන රුපියල් මිලට මේ දීලා ඔයාට වෙන කරන්සි එකක් ගන්න පුළුවන්. يعني වෙන මොකක් හරි වඩයක්. ඒ කියන්නේ ඕන අපිට පුළුවන් රුපියල් දීලා USD මිලදී ගන්න. එහෙම නැත්නම් අපි ගාව ඇමරිකන් සජ්ජන් ඩොලර තියෙනවා නම් ඒවා දීලා රුපියල් මිලට ගන්න පුළුවන්. එතන මොකද මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක් තුලදී වෙන්නේ අපි ගාව තියෙන ක්‍රිප්ටෝ කරන්සි. කියන්නේ අපි ගාව තියෙන ක්‍රිප්ටෝ කරන්සි වෙන්න පුළුවන් BTC තියෙන්න පුළුවන්. ලයිට්කොයින් කියන්නේ LTC තියෙන්න පුළුවන්. එතීරම් වගේ දේවල් තියෙන්න මේ වගේ විවිධාකාර අපි ගාව තියෙන ක්‍රිප්ටෝ කරන්සි අපිට පුළුවන් මේ එක්ස්චේන්ජ් එක කරහා සාම්ප්‍රදායික ලෝකයේ තියෙන මුදල් ලේඛක කියන්නේ ශ්‍රී ලංකානු රුපියල වෙන්න පුළුවන් ඇමරිකානු එක්සත් ඩොලරය වෙන්න පුළුවන් ඉන්දියානු රුපියල කැමති මුදල් ලේඛකයකට පරිවර්තනය කර ගැනීමේ හැකියාව මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් වලදී තියෙනවා. එතකොට මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් වලදී ඔය අපි ගාව තියෙන කියන ක්‍රිප්ටෝ කරන්සි මේ කවුද මේ කියන්නේ මෙහෙම කරන එක විතරක් නෙවෙයි කියන්නේ දැන් මෙතනදී මම කිව්ව මොකද්ද වෙන්නේ අපි ගාව තියෙන ක්‍රිප්ටෝ කරන්සි මොනව කරනවද ට්‍රැඩිෂනල් මනි කියලා මම කියන්නේ සාම්ප්‍රදායික මුදල් ලේක බාට පරිවර්තනය කරන්න පුළුවන් මේක. හරි ට්‍රැඩිෂනල් මනි කරන්න පුළුවන්. ඒ වගේ තමයි ක්‍රිප්ටෝ කරන්සි වලදී මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකේ තව දෙයක් කරපළ. ඒ තමයි අපි ගාගෙන ක්‍රිප්ටෝ මොකද්ද? තියෙන ක්‍රිප්ටෝ කරන්සි එකක් වුණාම තවත් ක්‍රිප්ටෝ කරන්සි එකකට පරිවර්තනය කරන්න පුළුවන්. මොකද මේ ක්‍රිප්ටෝ කරන්සි එක එක විදියකට නෑනේ. තව ක්‍රිප්ටෝ කරන්සි එකකට පරිවර්තනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට පුළුවන් අපි ගාව BTC වගේ තියෙනවා නම් ඕක අපිට එතීරියම් වගේ පරිවර්තනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එතීරියම් තියෙනවා නම් ඔය ඩොජ් එක වගේ දෙයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩොජ් වගේ තියෙනවා නම් එකක් බවට. මේක ඔන්න USDT වලට කන්වර්ට් කරගන්න පුළුවන්. ඒක අපිට කැමති ආකාරයකට අපි ගාව තියෙන ක්‍රිප්ටෝ කරන්සි තවත් ක්‍රිප්ටෝ කරන්සි එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් මොකක්ද මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක් තුලදී. එතකොට
මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් පාලනය කරන්නේ කවුද? ඒ කියන්නේ අපි මේ කතා කරපු ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ ක්‍රිප්ටෝ මුදල් හුමාරු කරගන්න මධ්‍යස්ථාන පාලනය කරන්නේ කවුද? මේක මෙහෙමයි. මේක පාලනය කරන එක පාර්ශවයක් කියලා, ඒ කියන්නේ පාර්ශවය ඒකේ බිස්නස් මොඩල් එක අනුව වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් ওই ක්‍රිප්ටෝකරන්සි ලෝකෙට බිහි වෙලා මේ කතාව ටික ටික ඉස්සරහට යද්දී ලෝකෙ ඉන්න ව්‍යාපාරිකයෝ දැක්කා මේක හොඳ ව්‍යාපාරික අවස්ථාවක් විදිහට. මොකද අලුතෙන් මුදල් ඒකක බිහි වෙලා තියෙනවා. ඒතකොට මේවා හුවමාරු කරගන්න ස්ථාන ඕනේ. එimhe හුවමාරු කරගන්න ස්ථාන ඕන නම් මොකද කරන්න ඕනේ? ඒගොල්ලන් අප හැමෝටම මේක හුවමාරු කරගන්න පුළුවන් වෙනවා. ඒවා ඇති කරන්න ඕනේ. එතකොට මේක අර ලෝකෙට ව්‍යාපාරිකයෝ දැක්කා මේක හොඳ බිස්නස් ඔපචුනිටි එකක්. මේක මේ අලුත් බිස්නස් එකක්. මේක ඉස්සරහට ග්‍රෝ වෙන්නත් යම්කිසි හැකියාවක් තියෙනවා කියලා මේගොල්ලෝ අවධානය වර්ගන මොකද කරේ? මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් කියන දේවල් ආරම්භ කරා. ඒ කියන්නේ බිස්නස් වල හිටියා. මේගොල්ලෝ දැක්කා මෙන්න මේ ලෝකේ එනවා වගේ. එතන මේගොල්ලෝ මොකද කරේ? අලුතෙන් අර ක්‍රිප්ටෝ හුවමාරු කිරීම මධ්‍යස්ථාන ආරම්භ කරා. දැන් මේ වගේ ඕනර්ෂිප් එක එහෙම නැත්නම් අයිතිය තියෙන්නේ කාටද? එතන මෙන්න මේ විදිහට කවුරු හරි කෙනෙක් මේ අර මූලික වෙලා එකක් පටන් ගත්තා පස්සේ ඒක ඕනර්ෂිප් එක තිබ්බේ කාටද? මේ ඉන්වෙස්ටර්ස්ලාට. ඉන්වෙස්ටර්ස්ලා එහෙම නැත්නම් අපි කියනවා මේ බිස්නස් එකේ ෂෙයා හෝල්ඩර්ස්ලා. කොටස් හිමියන්ට තමයි අයිතිය තිබ්බේ. කියන්නේ ව්‍යාපාරයට මැදිහත් උනේ. කියන්නේ මේ මොකද්ද මේ එක්ස්චේන්ජ් එක පටන් ගන්න මැදිහත් උනා ඒ සතුව තමයි අයිතිය තිබ්බේ. එතකොට මේගොල්ලෝ තමයි මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකේ ගන්න තීරණ ගත්තේ. ඒ කියන්නේ මේකෙදි කොයි වගේ ක්‍රිප්ටෝ කරන්සි වලද ඒගොල්ලෝ එක්ස්චේන්ජ් එක තුල එක්ස්චේන්ජ් කරන්න ඉඩ දෙන්නේ. ඊළඟට මොන මොන ප්‍රමාණයක් පුළුවන්ද දවසට කොච්චර වොලියුම් එකක් දෙනවද? ඒ වගේ තමයි ඒගොල්ලෝ ගන්නේ වෙරිෆිකේෂන්ස් මොනවද ඔය ඔක්කොම ඒගොල්ලෝ තමයි තීරණය කරේ. අපි තමයි මේක මෙහෙම මෙහෙම කරන්නේ කියලා ඔන්න මේගොල්ලෝ තමයි තීරණය කරේ. ඒ කියන්නේ සරලවම මේ වගේ අයිතීත්වය එහෙම නැත්නම් ඕනර්ෂිප් එක තිබෙ කාගාවද? ඉන්වෙස්ටර්ස්ලා ගාව. හරි. ඒකට ඉන්වෙස්ටර්ස්ලා ගාව කියන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලා. ඒ ව්‍යාපාරය පටන් ගන්න ආයෝජනය කරපු අය ගාව තමයි මේකේ. ඒකට අයිතිය තිබ්බේ. එතකොට ওই විදිහට එක්ස්චේන්ජ් කිහිපයක්ම බිහි වෙනවා. කියන්නේ ගොඩාක් අතීතයන් බිහි වෙනවා. වර්තමානයේදී අපි කතා කරන Binance Bybit කියන දෙක උනත් මේ විදිහට මේ ඕනර්ස්ලා ඉන්න ඒගොල්ලෝ විසින් පාලනය කරන ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස්. ඉතින් දැන් ඕකින් තමයි දැන් Binance එක ගත්තොත් ඒකේ ලෝකේ තියෙන හැම ක්‍රිප්ටෝ කරන්සි එකම ලිස්ට් වෙලා නැහැ. ඒ කියන්නේ ඒකේ ලිස්ට් නම් කිසිම ප්‍රොසීඩ් එකක් තියෙනවා. Bybit එක ගත්තත් එහෙමයි. ලෝකේ තියෙන හැම එකම යා ගිහලා ලිස්ට් කරගන්නේ නැහැ. ඒ වගේ තමයි යාගේ තියෙනවා යම් කිසි නිශ්චිත නීති මාලාවක්. ඒ කියන්නේ දවසට මෙච්චර විතර කියන්නේ ලබා ගන්න පුළුවන් උපරිම වගේක් තියෙනවා. සාමාන්‍ය බයිනෑන්ස් එක නම් ඕක සාමාන්‍ය වගේ normal verification process එකේදී ඩොලර් මිලියන එකක් දෙකක් වගේ තමයි ගන්න පුළුවන්. සාමාන්‍ය වා ටිකක් අර verification process එක ගියාට පස්සේ දවසට ඩොලර් මිලියන 8ක් විතර ප්‍රමාණයක withdraw ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අර ඒකේ limitation එකක් තියෙනවා. දැන් ඔක Bybit එකට ආවත් එහෙනම් Bybit එකේ මට මතකද 1 මිලියන් වගේ තමයි normal තියෙන්නේ. ඒක තව ටිකක් ඉස්සරහට ගියොත් ඒක 1 මිලියන් වලට වඩා වැඩි ටිකක් ගන්න පුළුවන්. අර ඒ වගේ ඒගොල්ලෝ හැම වෙලේම withdraw limitation එහෙම නීති දාලා තියෙනවා. මේ නීති දාන්නේ. ඒකට හේතුව තමයි මෙහෙම ඕනර්ෂිප් එක ඒ කියන්නේ මොකක් හරි එක්ස්චේන්ජ් එක අයිතිකාරීත්වය කිසියම් වූ පුද්ගල කණ්ඩායමක් අතේ තියෙනවා නම් එක්ස්චේන්ජ් එක තුලදී සිදු කරන ක්‍රියාකාරකම් ගැන වගකීම ගන්න වෙන්නේ ඒගොල්ලන්ට. ඒතකොට මොකක් හරි මේක තුලදී නීති විරෝධී ක්‍රියාකාරකමක් සිදු වුණොත් ඒකෙදි ඇතිවන කිසියම් වූ ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙන්නේ ඒගොල්ලන්ට. ඒතකොට මොකක්ද ඒගොල්ලන්ට කරන්නේ? ඒගොල්ලන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි සිද්ධ වෙනවා තීරණ කීපයක් අරගෙන මේක තුලදී නීති විරෝධී වැඩ වෙන එක නවත්තන්න. ඒතකොට ඒකත් එක තමයි නීති පැත්තේ එන්නේ. ඒතර මෙන්න මේ විදිය ඕනර්ෂිප් එක කිසියම් ආකාරයක ඉන්වෙස්ටර්ස්ලා අතේ තියෙන ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් අපි හඳුන්වන නමක් තියෙනවා මොනවද? ඒ තමයි සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් කියන එක. මොකද්ද? සෙන්ට්‍රලයිස් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස්. එතකොට අපි කතා කරන Binance Bybit කියන දෙකම අයිති වෙන්නේ මොනවද? මේ සෙන්ට්‍රලයිස් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් වලට. එතකොට මේකේ වාසි සහ අවාසි මොනවද? අපි ඒක චුට්ටක් ඉස්සෙල්ලා තේරුම් බේරුම් කරගෙන ඉස්සරහට යන්න. හරිද? එතකොට මේ සෙන්ට්‍රලයිස් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් වල තියෙන වාසියක් තමයි මේ වගේ හැම වෙලෙම අයිතිකාරීත්වයක් ඉන්නෝනේ. කියන්නේ අයිතිය දන්න කෙනෙක් ඉන්නවා. එතකොට ඕගොල්ලන්ගේ මුදල් ගැන ගත්තොත් ඔවා අනිවාර්යයෙන්ම දැන් අයිතිය දන්න කෙනෙක් ඉන්නවා කියන්නේ ඔවා කොහේ කොහේ හරි රෙජිස්ටර් වෙන්න ඕනේ. දැන් Binance ගත්තොත් ඒක Binance USA වල US account කියන්නේ ඇමරිකාව තුල රෙජිස්ටර් වෙලා තියෙනවා. ඊට පස්සේ ග්ලෝබලි ඒගොල්ලෝ වැඩ කරනවා. එතකොට ඒගොල්ලෝ වැඩ කරන මොපසරිය අනුව ඒගොල්ලෝ වැඩ කරන්නේ මොන මොනවද රටවල් වලද මොන මොන රටවල්ද සේවය සපයන්නේ කියලා අනුව ඒ රටේ නීති පද්ධතිය දෙන්න කුලව ඒගොල්ලන්ට තමන්ගේ ව්‍යාපාරය මොකක් කරන්න වෙනවද? ඒක රෙජිස්ටර් කරන්න වෙනවා. ඒකට හේතුව තමයි එහෙම නොවුනොත් ඒගොල්ලන්ට ඒක රට තුල තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න බැරි හින්දා මොකද්ද වෙන්නේ? ඒගොල්ලන්ට සිද්ධ වෙනවා කියන්නේ අර ව්‍යාපාරේ රටින් අයින් කරගන්න. ඕක ඉන්දියාවේ දුනා.
ඉන්දියාව මෑත කාලේ ගෙනාව ඔයගොල්ලෝ දකින්නද ක්‍රිප්ටෝ බිල්ඩ් එක. ක්‍රිප්ටෝ ගැන කිසියම් ආකාරයක නීති රාමුවක් ගෙනාවා. ඒ රාමුව තුළදී ඒගොල්ලෝ බයිනෑන්ස් බයිබිට් වගේ කට්ටිය කිව්වා ඔයගොල්ලෝ මෙන්න මේ නීති රාමුවට අනුකූල වෙන්න ඕනේ. කියන්නේ ඒ ඉල්ලුවේ ටැක්ස් ගැන කතා ටිකක්. කියන්නේ බදු අය කිරීම සහ ඊළඟ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් කරන අය සහ ට්‍රේඩ් කරන අයගෙන් බදු අය කිරීම ගැන. ඒකට ඒකේ යම් දත්ත ටිකක් ඒගොල්ලන්ට සිද්ධ වෙන අදාළ රජයට ලබා දෙන්න. ඒකට බයිනෑන්ස් එකෙන් මුලින් අකමැති වුණේ. එතකොට ඉන්දියානු රජය දුන්න විසඳුම තමයි හරි එහෙනම් ඔයගොල්ලන්ට යන්න පුළුවන් කියන එක. ඊට පස්සේ ආයෙත් පැත්තට සාකච්ඡා ඇති වෙලා ඒ ගැම්ම ඇද තැනකට ආවා. අන්න ඒ වගේ දෙයක් වෙනවා. එතකොට මේ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් වල තියෙන වාසිය තමයි වගේ යම් කිසි රටක කියන්නේ විශේෂයෙන්ම මේක ක්‍රිප්ටෝ රෙගියුලේටඩ් නම් දැන් ලංකාවේ තියෙන නැත්නම් රෙගියුලේටඩ් නැති මේ රෙගියුලර් කියන්නේ අපි කියන්නේ අර රෙගියුලේට් කරන ඒවා නැත්නම් අර කියන්නේ යම්කිසි ආකාරයකට ඒක නීති පනවලක් නැති නීති කියන්නේ අර පනවන්න ඕන කියන්නේ හිතලා නැති මැද තැනක ලංකාව තියෙන. කියන්නේ නීත්‍යානු ක්‍රිප්ටෝ නීත්‍යානුකූලද කියලා ශ්‍රී ලංකාව රජයෙන් ඇහුවොත් ශ්‍රී ලංකා රජයට නෑ කියන්න බෑ. හැබැයි මේක නීත්‍යානුකූල නැද්ද කියලා ඇහුවොත් ඒක නම් නෑ කියන්න බෑ. මොකද ක්‍රිප්ටෝ ගැන කිසිදු නීතියක් ශ්‍රී ලංකාව තුල නැහැ. ඒක කියන්නේ ලංකාව ගැන රටවල් වගේ නෙවෙයි. අර ක්‍රිප්ටෝ නීත්‍යානුකූලව පිළිඅරන් තියෙන ක්‍රිප්ටෝ කරන්සි කියන එක ඒක තමන්ගේ රට තුළ ක්‍රිප්ටෝකරන්සි ඔපරේට් කරන ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ නීති රාමුවට අනුකූලයි කියලා ක්‍රිප්ටෝ වලට අදාළව නීති සකසලා තියෙන රටවල්. කියන්නේ අන්නේ රටවල් තුළ ඒතකොට මේක ඔපරේට් වෙද්දී රටවල ඉන්න පුරවැසියන්ට ආරක්ෂාව ලැබෙනවා. මොකද මේ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් ගත්තොත් මේකේ ඕන හැම වෙලෙම ඉන්නවා. ඒක මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් දාපු ෆන්ඩ් එක යම් ප්‍රමාණයක් හරි රිකවර් කරගන්න පුළුවන්. ඒකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ඔයාලට මතක නම් අර මේ SPX ගේ ප්‍රශ්නයත් එක්ක FTX එක කියලා මේ එක්ස්චේන්ජ් එකක් කොලැප්ස් වුණා මතකද? මේක ක්‍රිප්ටෝ වල හිටපු අය දන්නවා මෙන්න මේ නම. FTX කියලා එක්ස්චේන්ජ් එකක් තිබ්බා. අප සාමාන්‍යයෙන් Binance එකට පස්සේ තිබ්බ ලොකු මේක. මෙන්න මේක කොලැප්ස් වෙනවා. මේකේ මේ ඕන පොඩි සල්ලි වගේක් එළියට ඇදලා මෙයක් නම SBX කාලයක් මේ ලෝකෙ හිටපු ලොකුම ධනවතෙක්. අන්තිමට බින්දුවට බැන්න වැරදි හින්දා මේ වෙද්දි අවුරුදු ගාණක් හිරෙන් නිය වෙලා ඉන්නේ. මං හිතන්නේ එළියට එන්න බෑ අවුරුදු 100 ගණන් තෝරේ. මේ ඇමරිකාවේ. ඊට පස්සේ මේ මෙයාගේ සිද්ධිය FTX එක සම්පූර්ණයෙන් බංකොලොත් භාවය ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඒකට අලුතෙන් කෙනෙක් පත් කරනවා ඇමරිකානු රජය පත් කරාට පස්සේ මෙයාට හැකියාව ලැබෙනවා. අර නැති වෙලා තිබුණු ප්‍රමාණයෙන් සැලකිලි ප්‍රමාණයක් ආයේ මේ ඒක ආයෝජනය කළ සල්ලි නැති වුණ කට්ටියට ලබා දෙන. අන්න ඒ වගේ වාසි මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ මොකක් හරි එක්ස්චේන්ජ් එකක් කියන්නේ සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එකක් ගත්තට පස්සේ සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එකේ ඒක අර රජයක් තුල නියාමනයකට ලක් වෙන ඉඳලා ඒක තුලින් මොකක් කරගන්න පුළුවන්ද? මේ ප්‍රදීප් කියන කෙනා මචං පොට්ටක් එක එක වදින්න එපා. තේරුණේ? මාව පේන්නේ නැතුව ගියාද නැත්නම් බෝඩ් එකේ තිබ්බ ඔක්කොම මැකුණාද? අයිස්. හරි. මෙතනින් පටන් ඕලන්න. සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් ගැන අපි කතා කරේ. ඒතර මේ වගේ තියෙන වාසිය තමයි මෙන්න විදිහට යම් මට්ටමකට රෙගියුලේෂන් වලට යටත් හින්දා එතකොට මේවා මොකක් හරි අවුලක් වුණොතින් යම් මට්ටමක රජයන්ගේ අර අපි කියන පිළිසරණක් තියෙනවා. කියන්නේ මොකක් හරි රටක මේක රෙජිස්ටර් වෙලා තියෙනවා නම් ඒ රටේ නීති රාමුව තුළදී හෝ මේ පිළිසරණක් දෙනවා. ඒකට ඒක 100% හම්බ වෙනවා කියලා එකක් නැහැ. මොකද අපේ වගේ රටවල දැන් එහෙම නීති නැහැ. ඒකට අපිට මොකුත් කරන්න බෑ. ඒ අනිත් රටේ නීති අනුකූල හරි යම් ප්‍රමාණයක් හරි හම්බ වෙනවා. මොකක් හරි දෙයක් වුණොත් එන්නේ වාසිය මේ සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් වල තියෙනවා. ඒතකොට මේකේ තියෙන අවාසිය මොකද්ද? මේ සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් මම කිව්වන් දැන් මේ පාලනය වෙන්නේ යම් යම් රටවල් වල තියෙන නීති අනුකූලවනේ. කියන්නේ නීති රාමුවක් තුළ තමයි මේවා පාලනය වෙන්නේ. මොකද මේවා මේ කියන්නේ US වල ගත්තොත් දැන් අවලං දැන් සාමාන්‍යයෙන් ග්ලෝබලි බයිනෑන්ස් එකේ තියෙන සමහර ෆීචර්ස් මේ සෙටින්ස් හදන්න ඉන්න බලන්න. මචං එහෙම වයිට් බෝඩ් ෆැමිලිය කෙනෙක් නෙවෙයි. අවුලක් නෑ මේ බලමු.
හිතනවා දැන් හරි කියලා. හරිද? දැන් මේ සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් ගැන අපි කතා කරගෙන දැන් මෙතන තියෙන අවාසිය තමයි මේක. දැන් මම කියවනේ මෙයා යම් මට්ටමකට මොකක් හරි රටවල් තුල තමයි රෙගියුලේට් වෙන්නේ. මම කතා කර කර හිටියේ US ගැන. දැන් ඇමරිකාවට පැත්තට ගත්තොත් ඔය ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් ඔක්කොම ඇමරිකාව තුල වෙනම රෙජිස්ටර් කරනවා. මොකද දැන් බයිනෑන්ස් ගැන ආදී බයිනෑන්ස් වල බයිනෑන්ස් US කියලා වෙනම එකක් තියෙනවා. දැන් ඔය හැම එක්ස්චේන්ජ් එකක් ගැන ගත්තොත් ඒගොල්ලෝ ඇමරිකාව තුල ඔපරේට් කරන ඒගොල්ලෝ තුල වෙනම රෙජිස්ටර් කිරීමක් වෙනවා. ඒක වෙන්නේ හේතුව තමයි ඇමරිකාව පැත්තෙන් දැන් ක්‍රිප්ටෝ වලට ගොඩාක් දුරට ඒගොල්ලෝ නීති පැත්තෙන් සහාය සපයලා තියෙන ඉඳ ඒගොල්ලන්ගේ ඇමරිකාව තුල ඔපරේට් වෙද්දී ඒගොල්ලෝ කියන්නේ තමයි ඇමරිකාව තුල කියන්නේ ඇමරිකාවේ ඉන්න කෙනෙක් ගන්නවා නම් එක්ස්චේන්ජ් එකට සහභාගී වෙනවා නම් එයා එතකොට ඇමරිකානු පුරවැසියන්ට මේ එක්ස්චේන්ජ් එක ක්‍රිප්ටෝ කරන්සි හුවමාරු කරන මධ්‍යස්ථානයේ සේවය සපයනවා. එහෙම සේවය සපයනවා කියන්නේ ඇමරිකාවට අයිතියක් තියෙනවා. තමන්ගේ පුරවැසියන් ආරක්ෂා කර ගැනීමට ඒක හරහා තමයි ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ. එතකොට ඕකත් එක්ක ඔය සාමාන්‍ය එක්ස්චේන්ජ් සාමාන්‍ය ඔය ග්ලෝබලි නැති සමහර පහසුකම් පවා දැන් ඇමරිකාව තුල තියෙනවා. වගේ තමයි තවත් දේවල් තමයි ග්ලෝබලි තියෙන සමහර කරන්සි පෑ ඇමරිකානු ඔය ඉන්න ජනක මේ කට්ටියට එක්ස්චේන්ජ් කරා එක්ස්චේන්ජ් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර ක්‍රිප්ටෝ කරන්සිස් පෙන්නන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඇමරිකාව නීතිය තුල ඒවා ඒගොල්ලන්ට තේරෙනවා නම් ආරක්ෂා සහිත නැහැ කියලා. මොකද ඒගොල්ලන්ගේ ඔය තියෙනවා. ඔයගෙන පරීක්ෂා කරන මධ්‍යස්ථාන කියන්නේ ආයතන ඒවට තේරෙනවා නම් මේක අවුල් කියලා ඒවා අයින් කරලා දානවා. අන්න එහෙම එකක් තියෙනවා. ඒතකොට එතනදී ඒගොල්ලෝ වැඩි ආරක්ෂාවක් සපයනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය වෙන්නේ. ඔය සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එක. නමුත් ඔකේ තියෙන අවාසියකුත් ඔක තුල එනවා. ඒ තමයි දැන් එතකොට මෙහෙම දැන් කරන්න නෑ. එතකොට සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් ගානට ලීගලි වැඩ ටික යනවා නම් අපි දන්නවා එහෙනම් මොකද්ද කරන්න ඕනේ? සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් වල සිද්ධ වෙනවා යූසර්ස්ලාගේ ෆන්ඩ් ඒගොල්ලෝ තුල තියාගන්න. මොකද ඒ නැත්නම් ඒගොල්ලන්ට ඔක කියන්න බෑ. මේ අපි ගා ඒගොල්ලෝ ගාව සල්ලි නැතුව වෙන කවුරු තර්ඩ් පාටියක් ගා දීපොත් ඒගොල්ලන්ට වක් කියන්න බෑ. මේ වෙන දේවල් වලට. අන්න ඒකකින්ද මේ සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් වලට බයිනෑන්ස් එකේ බලන්න බයිබිට් එක වෙන්න පුළුවන්. crypto.com එකේ යන කවර ආකාරයේ එක්ස්චේන්ජ් එකක් තුලට ආවත් අපිට සිද්ධ වෙන මොකක් කරන්නද? අපිට සිද්ධ වෙනවා මේගොල්ලන්ගේ account එක තුලට අපේ මුදල් දාන්න. ඒකෙන් තමයි මේ බයිනෑන්ස් එක වෙන්න පුළුවන් බයිබිට් ඔය වගේ මේ තියෙන්නේ මේ අර වොලට් එකක් කියලා එකක් තියෙන්නේ. ඒ බයි එක්ස්චේන්ජ් එක තුලම යූසර්ට වෙනම වොලට් එකක් හදලා දෙන්න වෙන මොකටවත් නෙවෙයි. අර එයාට පසුම්බියක් වොලට් එකක් කියන්නේ පසුම්බියක්නේ. වොලට් නෙවෙයි නම. ඉතින් මේකේ ජර ගොඩක් ඩීසෙන්ට්‍රලයිස් පැත්ත ගැන කතා කරන්න නැති හින්දා මේක කියන්නම් මේ වොලට් කියන්නේ නිකන් ක්‍රිප්ටෝ පසුම්බියක්. මේක තුල අපිට පුළුවන් අපි ගාව තියෙනවා ගබඩා කරන්න. ස්ටෝර් කරන්න පුළුවන් ක්‍රිප්ටෝ කරන්සි. අන්න ඒක කරනවා. එතකොට අන්න ඒක හින්දා මේ වොලට් මේ එක්ස්චේන්ජ් වලින් ගන්න account එකක් අපි සප්ලයි කරනවා. ඒ account එක සප්ලයි කරාට පස්සේ අපිට පුළුවන් ඒක තුල අපේ ක්‍රිප්ටෝ කරන්සි ගවඩා කරන්න. කොහොමද ඉතින් සරලවම මෙතන වෙන දේ වෙන්නේ. එතකොට තේරෙනවා ඇති මේ සෙන්ට්‍රලයිස් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් කියන පැත්තට ආවොත් ඒගොල්ලන්ගේ විතර සල්ලි තියෙන්නේ ඒගොල්ලෝ තුල හින්දා මේ මුදලේ 100% පාලනය අපි ගාව නැහැ. මොකද ඒගොල්ලන්ගේ කියන්නේ අපි ඇත්තටම දැන් ඒක කරන්නේ ඒගොල්ලෝ අපිට කියන්නේ ඒගොල්ලොත් එක්ක ඉන්න. කියන්නේ ඒගොල්ලන්ගේ සේවය ලබා ගන්න පිරිසට ගෙන් අර අවුලක් වුණොත් නවත්තන්න තමයි. නමුත් ඒක හරහා වෙන අවාසියකුත් තියෙනවා. ඒ තමයි මොකද්ද? සාමාන්‍යයෙන් මේක තුල රැකින්න. ඒතර මේක තුල අර සල්ලි දාන අය ගැන ගත්තොත් මේ සල්ලි දාන අයගේ 100% මුදල් දින් Taman අතේ නෙවෙයි. ඒක ඇත්තටම කිව්වොත් තියෙන්නේ එක්ස්චේන්ජ් එක අතේ. ඔන්න ඕකත් එක්ක මොකද්ද වෙන්නේ? බැරි වෙලාවත් මේ වැඩේ වෙනවා සමහරවිට. අය දැන් අපි ওই එක්ස්චේන්ජ් වලට අපි කොහොමද මේ යන්නේ? සාමාන්‍යයෙන් ගත්තොත් මේ සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් පැත්තට ගත්තොත් මේවට එක්කල් ෆෝන් එකෙන් ලොග් වෙනවා. එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර් එකෙන් ලොග් වෙනවා. මේ වෙබ් බ්‍රවුසර් Chrome වගේ පාවිච්චි කරනකොට Chrome එකේ සමහර එක්ස්ටෙන්ෂන් තියෙනවා. මේවා හරහා අපේ එක්ස්චේන්ජ් එකේ අපි ලයිව් ඉඳිද්දි data උස්සන්න පුළුවන්. එහෙම data ඉස්සුවොත් බැරි වෙලාවත් මේක හරහා මේගොල්ලන්ට මොකක්ද හැකියාව තියෙන්නේ? අපි දන්නේම නැතුව අපි ගාව තියෙන ක්‍රිප්ටෝකරන්සි අදින්න පුළුවන්. ඔන්න ඔය ප්‍රශ්නේ වෙලා තියෙනවා. මේ වගේ සමහර ඒවා රිකවර් කරගෙන තියෙනවා. සමහර ඒවා රිකවර් කරගෙන නැහැ. සමහර කියන්නේ සමහරලාට එක්ස්චේන්ජ් එක රිකවර් කරගන්න බැරි අවස්ථා දෙනවා. ඔන්න ඔය වගේ ගැටලු වෙනවා. මොකද අපි වෙන කෙනෙක් ගාව තියලා තියෙන. එතකොට වොලට් වල තියෙනවා මේ කී කියලා සිස්ටම් එක. කියන්නේ අතුරක් තියෙනවා. දැන් සාමාන්‍ය මුදල් පසුම්බියක් ගත්තත් ඕක අපි ඇත්තටම කොහේ හරි ආරක්ෂිතව තියාගෙන කලිසුණු සාවකෙම නැත්තම් ගමනක් යනවා නම් බෑග් එකේ සමහර අය පතුලක දානවා. සමහර අය දැන් පසුම්බි දෙකක් වගේ තියන් ඉන්නවා. නැත්නම් සමහර අය තමන්ට වියදමට ඕන ටික දැන් බෑග් එක වගේ නම් ලේසියෙන් ගන්න පුළුවන් සාකුවක දාගෙන අර ඇත්තටම වැඩි ගාණක් තියෙන මුදල් පසුම්බිය කොහේ හරි අස්සක හොයාගන්න බැරි වෙන දනවල. එහෙම එක එක
පක්‍රාණු කරන එක වොලට් එක අපි ගාව තියෙනවා අපි දන්නවා බය නෑ කියලා. නමුත් දැන් මෙතන මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එක තුළ අපි තැන්පත් කරනද මෙතන ඔන්න අවදානමත් අඩු වැඩි වශයෙන් අඩු වශයෙන් තියෙනවා තමයි මේක තියෙන්නේ මේගොල්ලෝ ගාව ඉඳලා මේක ගබඩා කරලා තියෙන කොහෙද කියන දේ දන්නේ මේ අදාළ එක්ස්චේන්ජ් එක තමයි. ඒතකොට මොකක් හරි අවුලක් වෙලා එක්ස්චේන්ජ් එක පැත්තෙන් ඒ ඩේටා ලබා ගන්න පුළුවන් වුණොත් හැකර්ස්ලා කියන්නේ ලංකාවේ කතා කරන මිලියන 2.2 ඔය ගහපු හැකර් වගේ ගොන් ආතල් නෙමෙයි මේ කියන්නේ. කියන්නේ අර සිරාගේසයක් ගියොත් මොකක් හරි සැලකිය යුතු මට්ටමක මොකක්ද වෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් මේ අර යන්න පුළුවන්. අන්න ඒක වෙලක් තියෙන කට්ටිය ඉන්නවා. ඒක රිකවර් කරගත්ත අයත් ඉන්නවා. අන්න එහෙම අවුල් තියෙනවා. ඒතර මොකද ඒ දැන් අර මුදලේ පාලනේ තියෙන්නේ ඒගොල්ලෝ ගාව ඉන්න. දැන් ඔන්න ඔය කතාව ගාම කරන්නේ පොඩි දෙයක් ක්ලික් වෙනවා ඇති නේද? ඒ තමයි අර අපි කතා කරපු අර මම කියන BTC නිර්මාණය උනේ මොකටද? මුදලේ පාලනය මිනිස්සු ගාවට ගන්න. නමුත් මෙතනදී කියනවා දැන් මේ එක්ස්චේන්ජ් හරහා පුළුවන් මුදලේ පාලනය ටිකක් අර මිනිසුන්ගෙන් ආයම් තව මිනිසක් අතර ගන්න. එතකොට ඒනද මේ සෙන්ට්‍රලයිස් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් කියන අදහස ගත්තොත් ක්‍රිප්ටෝ වල මූලාරම්භයේ සිද්ධ වුණ අදහස. නෙවෙයි නැත්නම් අර සම්පූර්ණ රජයෙන් බැංකු පද්ධතියෙන් වෙන්කුණු මුදල් ඒකකයක් තැනීමට කියන දෙයට ළඟපාත නෑ. මේක ටික වෙනස්. ඒකම නෙවෙයි. ඒකෙන් ටික එළියට යන අදහසක් කියලා තේරෙනවා ඇති. ඔන්න ඕකත් එක්ක ලෝකෙට බිහිවුණ තව ක්‍රිප්ටෝකරන්සි එක්ස්චේන්ජ් වර්ගයක් ඒ තමයි ඩීසෙන්ට්‍රලයිස් ක්‍රිප්ටෝකරන්සි එක්ස්චේන්ජ්. ඒව ඩෙක්ස් කියලා හඳුන්වනවා. දැන් මේන ඩීසෙන්ට්‍රලයිස් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස්. මේවා අපි ඩෙක්ස් කියලා හඳුන්වනවා. නැත්නම් කෙටි නම ඩෙක්ස්. මේවා ගැන අපි ඉස්සරහට වෙනම කොටසක් කරමු. මේක වෙනම සීන් එකක්. ඩෙක්ස්. දැන් මේකෙදි තියෙනවා ක්‍රිප්ටෝ වොලට් කියලා වර්ගයක්. හරිද? මම මේ තව ටිකකින් එක්සැම්පල් එකක් පෙන්නන්නම් සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් වලට. මෙන්න මේක තුල තියෙනවා මේ දැන් මේකේ වොලට් එකක් නැහැ මේක කෙලින්ම account එක දාන්නේ. මේ වගේදී වෙන්නේ මේකෙදි අපිට පුළුවන් හදාගන්න ක්‍රිප්ටෝ වොලට් කියලා එකක්. හරිද? ක්‍රිප්ටෝ වොලට් එකක් කියන්නේ ක්‍රිප්ටෝ පසුම්බියක්. ඕක ගැන අපි කතා කරමු ඩෙක්ස් ගැන වෙනම කරද්දී. මේ පසුම්බිය හදාගත්තට පස්සේ ඒක තුල තමයි ගබඩා කරන්නේ. ඒතර අපි ගාව තමයි ඒකේ හැම ආරක්ෂක කියන්නේ ඔගේ ආරක්ෂාවට තියෙනවා ප්‍රයිවට් කී එකයි පබ්ලික් කී එකයි කියලා දෙකක්. ඔය ඇත්තම පසුම්බිය තුල තියෙන්නේ දත්තනේ. දැන් ක්‍රිප්ටෝ කියන දේ ගත්තොත් ඕක තියෙන්නේ දත්ත ගොඩක් විදියන්නේ කාවක් දැන් ඇත්තටම බ්ලොක් චේන් එකේ බ්ලොක් එකක් කියන්නේ දත්ත ගොඩක්. ඒකේ මෙච්චරයි මෙච්චර ප්‍රමාණයක් ඔය යව්වේ මෙයාට දවස් ඔය ටිකට තියෙන්නේ. ඒතකොට අන්න ඒ වගේ දත්ත තමයි තියෙන්නේ දත්ත ආරක්ෂා කරන්න පාවිච්චි කරනවා එන්ක්‍රිප්ෂන්. එහෙම නැත්නම් කේතනය කියලා කියන කාටවත් ඒ දත්ත කියව ගන්න බැරි රහස් ක්‍රමයේද ඕකත් එක්ක මේ ඩීසෙන්ට්‍රලයිස් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් වලට අපි සම්බන්ධ වෙන්නේ ක්‍රිප්ටෝ වොලට් කියලා එකක් කරා. මෙන්න මේක හරහා ක්‍රිප්ටෝ වොලට් එක හරහා තමයි සම්බන්ධ වෙන්නේ. මේකේ ආරක්ෂාවට පබ්ලික් ඇන්ඩ් ප්‍රයිවට් කී කියලා දෙකක් තියෙනවා. පබ්ලික් ඇන්ඩ් ප්‍රයිවට් කී. ඕකේ ඔය ප්‍රයිවට් කී එක කියන එක තියෙන සාමාන්‍ය අපි ගාව පබ්ලික් එක නෝමල් එක ක්‍රියේට් වෙද්දී හැදුණා. ඒතකොට කී දෙක තියෙන වෙන වෙනම හින්දා කාටවත් ඔක හැක් කරලා ලබා ගන්න බෑ. ඒතකොට ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් වල තිබු වාසිය තමයි ඕවේදී අපි ආයේ කවදාවත් එක්ස්චේන්ජ් account එකක එම නෙවෙයි අර මේ සල්ලි දාන්නේ අපේ වොලට් එකකින්මයි තියෙන්නේ. එතකොට ඔය තර්ඩ් ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන් එකක් කරා හැක් වෙලා සල්ලි නැති වෙනවා වගේ ප්‍රශ්න ඒ වගේ නැහැ. ඒ කියන්නේ අපි කතා කරන මේ ඩිසෙන්ට්‍රලයිස් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් වල නැහැ. නමුත් ඒ වගේ අවුල් තියෙනවා. මොකද ගත්තොත් දැන් ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් කියන්නේ මිනිස්සු එක තුළ හදා ගන්න උනතොට රෙගියුලේට් වෙන්නේ නැහැ. රෙගියුලේට් වෙන්නේ නැති වෙද්දි වෙන ප්‍රශ්න තමයි වටේන ෆන්ඩින් වල යම් සීමා කියන්නේ මුදලේ අර ආයෝජකයෝ මේවට ආකර්ෂණය වෙන එක යම් මට්ටමක අඩුවීම් තියෙනවා. මොකද සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් ගත්තොත් මේවට ඕන තරම් ගවර්න්මන්ට් බැක් කරනවා. මොකද මේවා නීතිමය රාමුවත්ව තමයි මේවා වෙන්නේ. ඒතකොට ඇත්තම මොනවා කතා කරලා මිනිස්සුන්ට රජයෙන් සහ බැංකු පද්ධති වලින් අයින් වුණ මුදල් ඒකයක් වුණා මිනිස්සු ඔතනදී බලනවා තමන්ගේ ආරක්ෂා කරන. ඒකත් එක්ක ගොඩාක් අය සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් පැත්තට තමයි යොමු වෙලා තියෙන්නේ. නැත්තම් ට්‍රේඩින් පැත්තෙන් ගත්තත් සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් වල කරන එක ලේසි ඩෙක්ස් වලට වඩා ඩෙක්ස් වල කරන්න පුළුවන් අවුලක් නැහැ. හાર્ඩ්වෙයාර් ගැන කියන්නම් මචං. එතකොට මේ ඔන්න ඔය විදිහ තමයි එලා තියෙන්නේ. එතකොට මේ අර වොලට් එක ක්‍රිප්ටෝ වොලට් එකක් කරා සම්බන්ධ වෙන ඉතින් මොකද්ද වෙන්නේ? මෙන්න මේ ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් වල ආරක්ෂාව වැඩි වෙලා ඉන්නේ. හරි. දැන් කෙනෙක් අහනවා මේ ක්‍රිප්ටෝ වොලට් එකක් කියන්නේ මොකද්ද කියන කතාව වෙන්න ඕනේ යහනේ. සේප් එකගෙන වෙන්නේ. සේෆ් වෑල ඔය ඕවා මචං හાર્ඩ්වෙයාර් වලට. ඒ කියන්නේ දැන් මේ ක්‍රිප්ටෝ වොලට් ගැන කියන් ආපු ඉඳන් මේක යන්න. ක්‍රිප්ටෝ වොලට් එහෙම නැත්නම් මේ ක්‍රිප්ටෝ සල්ලි දාන්න පුළුවන් පසුම්බි වර්ග දෙකයි. ඒ තමයි
software wallet and hardware wallet. හරිද? මේකේ software wallet එකක් කියන්නේ මෙහෙම දෙයක්. software wallet එකක් කියන්නේ මේක තියෙන්නේ ඇප්ලිකේෂන් එකක්. එහෙම නැත්නම් ඇප් එකක් විදිහට. එහෙනම් ඕගොල්ලෝ ෆෝන් එකේ දාගන්න පුළුවන් ඇප් එකක්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලෝ දාගන්න Clash of Clans ගන්නකො ඒක ගේම් එකක් තිබ්බර. තව කට්ටිය ගන්නවනේ. ඒක ඊට පස්සේ Facebook ගත්තොත් ඔය ඇප්. කියන්නේ අපි ෆෝන් එකට අපේ ඇප් ස්ටෝර් එකෙන් දාන්න පුළුවන් ඇප් එක. අන්න ඒ වගේ ක්‍රිප්ටෝ වලට තියෙන. ඒතකොට මේ පසුම්බිය අපිට ඇප්ලිකේෂන් එක නැත්නම් ඇප් එකක් විදිහට අපේ මේ ෆෝන් එකට දාගන්න පුළුවන්. අන්න ඔය වගේ ඒ වගේ. ඊට පස්සේ අපි ගත්තොත් අපේ දැන් බ්‍රවුසර් එක ගත්තොත් අපි පාවිච්චි කරනවා Firefox පාවිච්චි කරනවා Google Chrome එක පාවිච්චි එක වගේ පාවිච්චි කරනෝනේ. අන්න ඒ වගේ බ්‍රවුසර් වලට දාගන්නත් පුළුවන් වොලට් තියෙනවා. ඒ කියන්නේ ඒකෙත් තව විදිහට අපි ඒ ප්‍රෝග්‍රෑම් එක ඇඩ් කරගත්තට පස්සේ එක්ස්ටෙන්ෂන් එකක් විදිහට ඇඩ් වෙනවා. ඔන්න එක එක ආකාර විදිහට අපිට ඇඩ් කරගන්න පුළුවන් වොලට් තියෙනවා. අපි ඒව හඳුන්වනවා කියලා. ඒව හඳුන්වන software වොලට් කියලා. මම මේ වොලට් කැල්ල කරන්නම් ඔයගලන්ට. එතකොට මේක තේරෙයි. මම මේකේ උදාහරණ ටික කරන්නේ හරිද? මොකද දන්නවද මේකේ උදාහරණ ටික කරන්න ගියොත් මේ රට පැටලෙනවා සයිස් එක. දැන් පටන් ගමු. මේක අර මම වෙනම දවසක් කරන්න හිටිය අවුලක් නැහැ. මෙතනින් යන් දැන් කතාව ඇදුණු ඉන්නතොට ඔයගලන්ටත් තේරෙනවා සීන් එක. හරිද? ක්‍රිප්ටෝ වොලට් එකක් කියන්නේ එතකොට සරලවම මේකයි. ක්‍රිප්ටෝ වොලට් එකක් කියන්නේ අර මං කියවගේ අපි ගාව තියෙන ක්‍රිප්ටෝ කරන්සි ගබඩා කරන්න පාවිච්චි කරන වොලට් එකක්. එතකොට මේකේ තියෙන වාසිය වෙන්නේ මේ වොලට් එකක් තුළ අපිට අපි ගාව තියෙන ක්‍රිප්ටෝ කරන්සි ගබඩා කරන්න පුළුවන්. තව කට්ටියකින් ලබා ගන්න පුළුවන්. තව කට්ටියට යවන්න පුළුවන්. එහෙම අටෝ රාශියක් වැඩ කරන්න පුළුවන් මේ වොලට් එකක් පාවිච්චි කරලා. ඕක තමයි ක්‍රිප්ටෝ වොලට් එක තියෙන වෙනස වෙන්නේ. එතකොට ඕකේ තියෙන වෙනස තමයි මේකේ අර සාම්ප්‍රදායික මුදල් ලේඛන. එතකොට ක්‍රිප්ටෝ කියන අතිකලන පෙළ වර්චුවල් මුදල් ලේඛනය. එතකොට අන්නේ ගබඩා කරගන්න තමයි හැකියාව තියෙන්නේ. හරිද? එතකොට මේක ඉම්පෝර්ට් නැහැ කියලා වුණා කලින් මම කිව්ව තේරෙන එකක් තමයි ක්‍රිප්ටෝ වොලට් එකක් තියෙනවා නම් ඒ තියෙන ඒ වොලට් එක ඇතුලේ තියෙන ක්‍රිප්ටෝ කරන්සි වල අයිතිය සම්පූර්ණයෙන්ම තියෙන අපිට. ඒක වෙන කට්ටිය ගාව නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අපි ගාව තියෙන්නේ. ඒතර ආරක්ෂාව පැත්තෙන් ගත්තත් ඒක අපි මන් තමයි රඳා පවතිනවා. අපි ගාව තියෙන behaviors ආරක්ෂාව ගැන තියෙන පළපුරුද්ද හොඳයි නම් මේක හොඳට රැගෙනවා. ඊළඟට තමයි වොලට් එක අපි ගාව තියෙනවා හරි ලේසියෙන් ඒකට ඇක්සස් කරලා අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්. ඔන්න ඔක තමයි මොකද්ද මේ ක්‍රිප්ටෝ වලට් එකේ තියෙන වැදගත්කම වෙන්නේ. ඔක ගොඩාක් සරලව කියලා යන්නේ. ඒක තමයි මේක මම ආයෙ කරන්නම් වට තව ඉස්සරහට වෙන තැනකදී කරන්න වෙනවා. ඒක හින්දා. දැන් අර මං කියවනේ මේකේ මේ පබ්ලික් කී ප්‍රයිවට් කී කතාව කොන්නක මං චුට්ටක් තේරුම් කරන්න. හරිද? මේකෙදි දැන් මේ ඇත්තම කිව්වොත් අපි කතා කරන බ්ලොක් චේන් එකේ මොකක් හරි වෙලා අපි කිව්වා දත්ත ගොඩක් නේ. දැන් බ්ලොක් චේන් එකක් ගත්තොත් බ්ලොක් චේන් එක ස්ටෝර් වෙන්නේ මොකක්ද? එකක් යව්වේ කාටද? ලැබුණ කෙනා කවුද? ඊට පස්සේ යව් ප්‍රමාණය කීය? ප්‍රමාණය මොකද්ද? කොයින් එක නම් එහෙම. ඊට පස්සේ ඒක යව් වෙලා ඔය ටිකක් තියෙන්නේ. ඒතර ඕක තමයි තියෙන්නේ. ඒතර වොලට් එකේ සටහන් වෙන්නේ මොකද්ද? මෙයාගේ මෙච්චර මට ලැබුණා. මේ ක්‍රිප්ටෝ කරන්සි ටික තමයි මට ලැබුණේ. මේක ලැබුණ වෙලාව මේක. ඔය ටිකනේ එන්නේ. ඒතර ඕකෙන් ගියා නම් වොලට් එකෙන් ටික නම් මෙන්න මේ ටික ගියා. මෙන්න මේ වෙලාවේ තමයි ගියේ. ඔය කතා ටිකනේ. එතකොට තේරෙනවද මේ වොලට් එකක් අස්සේ ඔක්කොම ගබඩා වෙන්නේ මේ දත්ත විදිහට කියලා. එතකොට කාට හරි කෙනෙක්ට පහසුවෙන් වොලට් එකට ඇක්සස් කරන්න පුළුවන් නම් එයා දන්නවා මේ වොලට් එක තුල කොච්චර ක්‍රිප්ටෝ කරන්සි ප්‍රමාණයක් තියෙනවද. එයාට මොකද කරන්න පුළුවන්? එයාට බලන්න කාට ඔන්න දෙන්න ඒක අස්සේ තියෙන ක්‍රිප්ටෝ කරන්සි ටික තව එකකට යවා ගන්න. එහෙනම් ඒක නවත්තන්න ඕනි. අන්න ඒක නවත්තන්න කියන්නේ තව කෙනෙක්ට මේ වොලට් එක අස්සේ තියෙන්නේ මොනවද? කොච්චර ප්‍රමාණයක් තියෙනවද? මොකවත් හොයාගන්න බැරි වෙන්නේ මොකද්ද? මේකදී අපි පාවිච්චි කරනවා එන්ක්‍රිප්ෂන් කරලා මෙතන වෙන ඛේදනයක් පාවිච්චි කරනවා. කියන්නේ මේ වොලට් එක අස්සේ තියෙන දත්ත ටික කාටවත් හොයාගන්න බැරි වෙන්න අපි රහස් විදියට හංගනවා. ඕගොල්ලෝ ඔය පොඩි කාලේ ඔය ෂර්ලොක් හෝම්ස් කතා කියලා තියෙනවා නම් දැකලා ඇති. ෂර්ලොක් හෝම්ස් වල තියෙනවා මේ මොකක්ද දන්නවද? අර නැට්ටුවෙක්ගේ කතාව. අර නැට්ටුවෙක්ගේ අර නිකන් අර රහස් භාෂා කන්නේ වගඩ වෙත් තමයි මෙතන වෙන්නේ. මෙතන දෙන්නේ මුලින්ම වෙන ඔරිජිනල් ටෙක්ස්ට් එක කියන ඔරිජිනල් දත්ත ටික එනවා. ඒක ආවට පස්සේ මේ පබ්ලික් කී එකක් කියලා එකක් තියෙනවා. ඒ කී එක පාවිච්චි කරලා මොකද කරන්නේ? මේ දත්ත ටික මෙලෝ මිනිස්සෙක්ට හොයාගන්න බැරි වෙන්න
මේ අර කරකොල අතාරිනවා. දැන් කරකොල අතාරිනවා මොකද වෙන්නේ? දැන් මේ කාටවත් හොයන්න බෑ. ඊට පස්සේ මේක අර විකේතනය කරන්න. ඒ කියන්නේ මේ අර වෙනස් කරපු දත්ත ටික හරියට හරව ගන්න පුළුවන් යතුරු තියෙන කෙනා විතරයි දන්නේ. මේකේ තමයි මේක කියලා. ඉන්න එක තමයි ප්‍රයිවට් කී එක කියන්නේ. මේ ප්‍රයිවට් කී එක පාවිච්චි කරලා වොලට් එකේ ඕන්න පුළුවන් මොකක් කරන්නද? මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ ක්‍රිප්ටෝ වොලට් එක ASIC තියෙන දත්ත ටික හරියට මේව කරගන්න. මොකද ඇත්තටම වොලට් එක සරලම දේ වෙන්නේ. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. දැන් අපි ඉස්සරහට යමු. හොඳයි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද වොලට් එකයි අර මම කලින් කතා කරපු සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එක දින account එකයි අතර වෙනසනේ. සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එක තේරෙන්නේ නැති එක්ස්චේන්ජ් එක මැනේජ් කළේ ඒ අදාළ එක්ස්චේන්ජ් එක විසින් account එක. ඒකට ඒක තුල යම් දේවල් නැති වුණොත් ඒකට ගැන ඇත්තටම විමසල කරගන්න දෙයක් නැහැ. කියන්නේ මොකද අරගොල්ලෝ කා තමයි කීස් ටික තියෙන්නේ. එතකොට දැන් normal ගත්තොත් වොලට් එක නම් වොලට් එක කෙනා ගාව තමයි ඔක්කොම සම්පූර්ණ access එක තියෙන්නේ. ඒක clear නේ. ඔන්න ඔක තමයි සාමාන්‍ය කතන්දරේ වෙන්නේ. හොඳයි. ළඟට අපි ටයිප් ඔෆ් වලට ඔය කලින් කතා කරන සොෆ්ට්වෙයාර් වලට කියන්නේ මෙන්න මෙතෙන්ට එන්නේ. ඒක ක්ලියර් නේද දෙන්න. ඔය සොෆ්ට්වෙයාර් වලට කතා වෙන්නේ මෙන්න මෙතනින්. හරිද? කියන්නේ ඇත්තම කිව්වොත් දැන් ඔය අපි කතා කරමු මේ ක්‍රිප්ටෝ කරන්සි එක වඩා කරන වොලට් කියන කට්ටිය ගත්තොත් අපරයක් දෙන්න. හොඳයි අපි කරන් යන්. දැන් මේ සොෆ්ට්වෙයාර් වලට ගන්න ආවට පස්සේ දැන් තේරෙනවා ඉතින් ඇත්ත මොකද දැන් මේ කතා කරපු ඔක්කොම නේ අපි ක්‍රිප්ටෝ කරන්සි කියන දේවල් ගත්තා අපිට අතින් අල්ලන්න බෑනේ. ඒ කියන්නේ වෙනම ස්පේස් එකක තියෙන අමුතුම දෙයක් ගැන තමයි මේ ඉස්සෙල්ලා කතා කරේ. ඒත් ක්‍රිප්ටෝ කරන්සි ගබඩා කරන්නත් මිනිස්සුන්ට තේරුම් ගියා මෙහෙම මේ අමුතු අපිට පැන්සි දෙයක් ඕනේ. අපිට ඒක ඇප්ලිකේෂන් එකක් විදිහට. එහෙම නැත්නම් අර අපි කිව්ව සොෆ්ට්වෙයාර් එකක් විදිහට මෘදුකාංගයක්. සිංහලෙන් කිව්ව මෘදුකාංගයක් විදිය නිර්මාණය කරන්න කියලා ඔන්න ඕකත් එක්ක සොෆ්ට්වෙයාර් වලට කියලා කට්ටියක් බිහි වුණා. මේ සොෆ්ට්වෙයාර් වලට කියන කට්ටිය ගත්තට පස්සේ මේගොල්ලන්ගේ තිබ්බේ මෙහෙම දෙයක්. මේගොල්ලෝ අපි ගාව තියෙන ස්මාර්ට් ෆෝන් එක. එහෙම නැත්නම් අපි ගාව තියෙන කම්පියුටර් එක. කියන ලැප්ටොප් එක වෙන්න පුළුවන්, ඩෙස්ක්ටොප් එක වෙන්න පුළුවන්. මේ ඕනම එකකට. එහෙම නැත්නම් ඔයගොල්ලෝ වෙබ් බ්‍රවුසර් මෙන්න මේවට ඇතුළත් කරගන්න පුළුවන් විදිහක් තමයි මේවා උනේ. ඒ කියන්නේ මේවා නිර්මාණය උනේ. මම එකක් හදලාත් පෙන්නන්නම්. ස්ටඩි. හරිද? එතකොට මේ විදිහට මේවා නිර්මාණය වුණාට පස්සේ මේවා තිබ්බේතොර අපි ෆෝන් එකේ කම්පියුටර් එකේ සහ වෙබ් බ්‍රවුසර් එකේ. ඒතකොට මේවා හරි ලේසි පාවිච්චි කරන්න. කියන්නේ ඔයගොල්ලන්ට ඔය MetaMask කියන එක ගත්තොත් එහෙම මේකේ රූපේ තියෙන MetaMask වලට එක හරි පහසුවෙන් ගිහිල්ලා මේ කොහෙන් හරි කියන්නේ ඒගොල්ලෝ වෙබ්සයිට් එකෙන් දාගන්න පුළුවන් කම්පියුටර් එකෙන් දාගන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එක ඕන එකට දාගන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ඒකේ තියෙන්න මේ අර එකම වෙනස තමයි කියන්නේ එකම කියන්නේ ලේසිය තමයි මේවා සම්පූර්ණයෙන් ෆ්‍රී. කියන්නේ මේවා අර මේ සල්ලි දීලා ගන්න. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය මුදල් පසුම්බියක් අපි කීයක් හරි දෙන්න ඕනේ. ඒක ඉතින් ලෙදර් එක ඊට පස්සේ ඒක තියෙන අර මැටීරියල් වලට එනකොට ප්‍රයිස් එක වැඩි වෙනවා. ඒක අඩු මුදලක ඉඳන් තියෙනවා. නමුත් දැන් මේවා ගත්තොත් සොෆ්ට්වෙයාර් වලට මේ ඇප්ලිකේෂන් මේවා සම්පූර්ණයෙන් ෆ්‍රී තමයි තිබ්බේ. ඒක තමයි ඩේ ටු ඩේ ට්‍රාන්සැක්ෂන් නිරන්තරයෙන් ට්‍රාන්සැක්ෂන් කරන කෙනෙක් නම් ඔයාට මේ සොෆ්ට්වෙයාර් වලට මාර විදිහට ගැලපෙනවා. ඒ වගේ තමයි මේවා කේක් වර්ග ක්‍රිප්ටෝ කරන්සිස් ගොඩකට සපෝට් කළා. එකට විතරක් නෙවෙයි ගොඩකට මේගොල්ලෝ සපෝට් කරනවා පෙන්වන්න එකත්. ආයේ ඒක හින්දා මේගොල්ලෝ හරි ලේසියෙන් අපේ ඕනි වැඩ වලට පාවිච්චි ගන්න පුළුවන්. ඒකට උදාහරණ විදිහට MetaMask වලට එක ගන්න පුළුවන් මොබයිල් වලට ඊළඟ Trust වලට එක ඩෙස්ක්ටොප් නම් ඔය තියෙන ඉලෙක්ට්‍රම් MetaMask උත් තියෙන කට්ටියම තියෙනවා. මේ වෙබ් වලට එහෙම නැත්නම් එක්ස්ටෙන්ෂන් විදියටත් අර ගොඩාක් කට්ටිය ඉන්නවා. මම දැන් එකක් පෙන්නන්න. හරිද? නැත්තම් මේ කතාව තේරෙන්නේ නැහැ එන අපබ්‍රංශයක් වෙනවා. අරගෙන පියන් එකකට මම මේක ඉන්ස්ටෝල් කරගන්න මොකුත් යන්නේ නැත. මොකද මගේ ඕල්රෙඩි තියෙනවා. හරිද? නැත්නම් මගේ නැති වලට ටැප් බලමු. මගේ ට්‍රස්ට් වලට එක නෑ. ඒක ට්‍රස්ට් වලට එක දාලා වෙන්නන්න. ට්‍රස්ට් වලට. ට්‍රස්ට් වලට කියලා සර්ච් කරපුවා එනවා.
ඔන්න True Crypto Ownership කියලා ඔන්න Trust Wallet එක trustwallet.com කියලා ගැහුවා. හරිද? මේකේ ටැග් එකක් පේනවද මේ? මෙන්න මෙතන තියෙනවා මේ. ඔයාට ඕන නම් mobile app එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් extension එක ගන්න පුළුවන්. ඊළඟට පෙන්නනවා මේ trusted by 2 million කියන මිනිස්සු මිලියන 200ක් මේක use කරනවලු. මේ 2017 තමයි මේවා කරලා තියෙන්නේ. මේක ඔඩිට් වෙනවා. ඊළඟට මේ තියෙන certificate reuse ඔය ඔක්කොම ටික තියෙනවා. يعني මේවා ඔක්කොම ඔඩිට් වෙනවා කියන්නේ නිරන්තරයෙන් ඔඩිට් වෙනවා. එහෙම ඒවා. මොකද සල්ලි මෙයා කැරගෙන සාමාන්‍ය ලංකාවේ කියන්නේ විදේශ සංචිතය වගේ 10-15 ගුණයක් මේ ආස්සේ කැරගෙනවා. අඩු දැන් එතකොට මම කියන එක එක කරන්සි ගොඩකට මේගොල්ලෝ සපෝට් කරනවා කියලා මේ පේනවාද? මේගොල්ලෝ මේ මොන සපෝට් කරන කිහිපයක් දාලා දෙනවා මේ BNB කියන්නේ මේ BNB කියන්නේ මේ බයිනෑන්ස් ළඟ තියෙන Solana සුයි එතීරියම් මේ ගොඩාක් කට්ටියට මේගොල්ලෝ සපෝට් කරනවා ඒක කරන්න පුළුවන් දේවල් ටිකක් දාලා දෙනවා මේ දහල් දිනම මිලියන 10කට වඩා ඇසෙට් තියෙනවලු. NFTs මිලියන 600ක් තියෙන බ්ලොක්චේන් 100කට වඩා සපෝට් කරනවා. කියන්නේ ලොකු ප්‍රමාණයකට මේගොල්ලෝ සපෝට් කරනවා දැන් අර මං කලින් කිව්ව කතා ටික ඔන්න දාලා දෙනවා. මේකේ තියෙන මේකේ ආරක්ෂාවට මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? මේ QR එකත් through මේකේ ඩිපොසිට් කරන්න පුළුවන්. මම මේක පෙන්නන්නම්. ඒතකොට ඔන්න ඔය කතා ගොඩක් ඔන්න මෙතනින් තියෙනවා. දැන් මම මේකේ එක්ස්ටෙන්ෂන් එක දාගන්න විදිය පෙන්නනවා. දැන් මම ඩවුන්ලෝඩ් එක්ස්ටෙන්ෂන් වලට යනවා මෙතනින්. ගියාට පස්සේ මගේ බ්‍රවුසර් එක තමයි Chrome එක. මම Chrome එක සිලෙක්ට් කරනවා. ඔන්න දැන් එයා යනවා වෙබ් මේකට. මේ Chrome එකේ වෙබ් ස්ටෝර් එකට ගිහිල්ලා add to extension දෙන්න. එක දෙන්න. පොඩි වෙලාවක් යනවා. එන්න තමයි ශනිකව මේ වෙනවා. වැඩි වෙලා යන්නේ නැහැ. ටන් ටන් ගාලා එනවා. හොඳයි. දැන් ඔන්න ඔකට ගියාට පස්සේ ඔන්න දැන් මෙතෙන්ට ආවනේ. දැන් ඔන්න ඔක ගිහලා මෙන්න මෙතන මේ දාගන්න ටික එක. දැන් මට පස්සේ ඔන්න ආව එක්ස්ටෙන්ෂන් එක. මේ දැන් වොලට් එක මේ වෙනවා. දැන් ඔන්න අපිට හදන්න පුළුවන් වොලට් එකයි. මම මෙන්න මෙයා කොහෙන් හරි තියාගන්න. කතා කරන එනාව. ඒක පෙන් දාමු. ඔන්න ඔතනින් දාගෙන වැඩේ කරන්න යන්න ඕන. දැන් ආවා මේකේ මම ඔන්න රීඩ් කරා. මං ගාව වොලට් එකක් නැහැ. මම අලුතෙන් හදන්න යනවා. තියෙනවනම් හදන්න පුළුවන්. දැන් කියනවා select option. සිපිය කරන්න එක්ක පුළුවන්ලු ෆින්ගර් print එක. දැන් මට මේක ෆින්ගර් print එක එන්නේ මේ මගේ මේ ලැප් එකේ මේ iMac අද MacBook එකේ මේ ෆින්ගර් print එක එනවා. අර ඒ වගේ වාගේ ලැප් එකේ හරි මේක සාමාන්‍යයෙන් මේ මොකේද අපි ඇප් එක විදිහට ගත්තොත් හරි එහෙම මේ ෆින්ගර් print option එක එනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට password option එක තමයි එන්නේ. මේක ආවත් අවුලක් නැහැ. එතකොට මේ මට පුළුවන් මගේ තියෙන එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් එක වෙන එකක් පුළුවන්. මම සාමාන්‍යයෙන් ඒතකොට ඉතින් crop profile එකේ continue කරනවා. මම මේක දෙන්න කියලා කියනවා. හරි. මම යූස් කළා. දැන් verify කරා ඔන්න දැන් enable වුණා. දැන් මම එකක් තියෙනවා නම් ඒක ඔන්න මේ ගානට redirect වුණා. ඊට පස්සේ go to app කියලා දුන්න පස්සේ ඔන්න මාව මේවා නම් මට වැඩක් නැහැ. දැන් පින් කරා ඔය ටික ඔක්කොම කරලා තියෙන්නේ. හරි දැන් wallet එක රෙඩිලු. හරිද? මේක වැඩක් නැහැ. pancake එක ගැන පස්සේ කතා කරමු. දැන් ඔන්න අපේ wallet එක පෙන්නනවා. හරිද? හොඳයි. ඉතින් normal page එකක් යන්කෝ. දැන් මෙන්න පෙන්න අපේ wallet එක. wallet එක පෙන්නද්දී මම අර පොඩි දෙයක් පෙන්නන්න. හරිද? මේකේ පෙන්නනවා පේනවාද? backup your secret phrase now. මේ secret phrase එක කියන්නේ මම කලින් කතා කරපු keyword අයිති වෙන එක. ඒකින්ද අපි මේ software wallet එකක් හදුවා මොකද නිසා මෙන්න මේක backup කරගන්නවා. දැන් මෙතන උන් එකක් එනවා. දැන් මේකේ ඔය අමුතු වචන 12 එකක් එන්නේ. දැන් මේක වල password එක ගන්න ඕනේ. දැන් මම මේ ඕගලන්ට පෙන්නන්න කරාට මම ආයේ මේ wallet එක පාවිච්චි කරන්නේ නැහැ. දැන් මේ වචන ටිකක් ඔන්න ආවා. ඔය මොකක් හරි තූත්තු කුඩියක සේව් කරගන්න. හරිද? දැන් මම මෙහෙම සේව් කරා. නැත්තම් ගන්න වෙන්න මෙහෙම හොඳ වැඩේ ගන්න බෝන් එක සේව් කරගන්න. يعني ඕක කොහේ හරි ලියා ගන්න. හරිද? මේක නෙවෙයි හරි ක්‍රමයක ලියා ගන්න ඕනේ. නැත්තම් මේ වැඩේ නාවුල ඊට පස්සේ මෙතන තියෙන වචන ටික තෝරන්න. අයියේ ඒක එන්නේ නැත්තේ.
මේ යට තියෙන්නේ බලන්න ඒතන මොකක් හරි ඉෂුව එකක් තියෙනවා. හරි දැන් ඒක ආයෙ අදිරින් අරගෙන ඉල්ලනවා. කොච්චර කරත් එක හොඳ මෙතන මේ යට තියෙන එක පෙන්වන්නේ නැහැ මට. එන්න එකයි ප්‍රශ්නේ. මොකක් හරි මගේ මෙතන ඉෂුව එකක් තියෙනවා මං හිතන්නේ. දැන් ටයිප් කරන්න මොකුත් බෑ. ඒක පෙන්වන්නේ නැහැ. ඒකින්ද මට ඒක මේවා කරගන්න බෑ. මෙතන එක ගහන්න තියෙන. ගැහුවට පස්සේ නිකන් ඕකේ වෙනවා. ඒක නිකන් ඔළුවේ තියාගන්න. මේකේ මොකක් හරි මේ මොකක් හරි ඉෂුවක් කරලා මේක පෙන්වන්නේ නැහැ. හරිද? ඊට පස්සේ දැන් මේ account එකේ නම තියෙනවා. ඊට පස්සේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපිට පාවිච්චි කරන network එක මොකක්ද කියලා පෙන්වනවා. දැන් මෙතන මම ඔක්කොම ඕල් දීලා තියෙන්නේ. මෙතන ආට හිතන්නකෝ base වගේ එකක් කියලා. base කියන්නේ blockchain එක නිකන් සරලව ගන්න. මේ network ගන්න ඒකට මාරු කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙයාගෙන් යවන්න පුළුවන් තව කෙනෙක්ට ඕනම කෙනෙක්ට අපි ගාව තියෙන එක. මෙයාගෙන ඉස්සරහට ගන්න වෙනම session එකක්. ඊට පස්සේ sell කරනවා නම් එහෙම කරන්නත් පුළුවන්. ඔය සැප් කියන්නේ හුමාරු කරගන්න පුළුවන්. ඒකෙන් ෆන් කරනවා කියන අපිට තව කෙනෙක්ගෙන් මෙන්න මේ විදිහට QR එක යවලා මොකක් හරි චේන් එකක් සිලෙක්ට් කරලා ලබා ගන්න පුළුවන්. මේ පොඩ්ඩක් සිග්නල් ඉෂුව එකක් දැන් තියෙනවා. ෆන් එක වැඩි ලෝඩ් වෙන්නේ නැත්නම් අන්න මෙන්න මෙතන මේ අපිට පුළුවන් මේ වෙන කෙනෙක්ගෙන් කියන්නේ ක්‍රිප්ටෝ බයි කරන්න පුළුවන්. කියන්නේ සමහර රටවල් වල කාඩ් වලින් පුළුවන්. P2P කියන්නේ peer to peer බයි කරන්නත් පුළුවන් තැන් තියෙනවා. එක්ස්චේන්ජ් එකකින් ලබා ගන්නත් පුළුවන්. ඩිපොසිට් ෆ්‍රොම් එක්ස්චේන්ජ් ගත්තට පස්සේ මේ Binance එක Coinbase එක තමයි තියෙන්නේ. ඊට පස්සේ වෙන වලට එකෙන් ගන්න නම් ඔන්න ඔය විදිහට මොකක් හරි මේ Ethereum එක තියෙන්නේ. Ethereum විදිහට ගන්න පුළුවන්. අරක මේ බෑකප් කරා ටික කියන්නේ ඒක බෑකප් වෙන්නේ නැත්නම් මගේ මොකක් හරි ඉෂුව එකක් හින්දා. මෙන්න මේක යවලා ගන්න පුළුවන්. ඒතර එක එක විදිහට ගන්න පුළුවන්. ඒක තමයි software වලට එකක් තියෙන්නේ. හරිද? දැන් පියන් ඊළඟ ගෑල්ලට. මේ software වලට වල වාසි සහ අවාසි මොනවද? මේ software වලට තියෙන වාසි තමයි තේ දකින්න නැති ඒකට අර වියදමක් යන්නේ නැහනේ. ඒක කොහේ පාවිච්චි කරන්න පුළුවන්. ඔකේ තියෙන අවාසිය තමයි මේ කියන වාසිය කියන්නේ හරි ලේසි භාෂාව සහ හරි ලේසියෙන් ඇක්සස් කරන්න පුළුවන්. ඒකට නිරන්තරයෙන් ට්‍රාන්සැක්ෂන්ස් සිද්ධ කරන කෙනෙක්ට මේක පට්ට විදිහටම ගැලපෙනවා. මේකේ තියෙන අවාසිය තමයි ඔයගොල්ලෝ දකින්න නැති. දැන් මේකේ අර මම අර ගොන් පේස් එක මේව කරගන්න ඕනේ කියලා. ඒ බැලුවත් ඔය පේස් එකේ එහෙම දැන් ඕගොල්ලෝ දැක්කම මගේ වොලට් එකේ තියෙන පේස් එක. ඒතකොට ඕක වෙන කෙනෙක් දකින්න කියන එක අවුල්. ඒව දකින්නවා කියන්නේ යාට පුළුවන් අපේ වොලට් එකේ තියෙන ෆන්ඩ් ටික ඇදලා යාට ඕන එකට දාගන්න අන්න ඒකද පරිස්සම් වෙන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. අන්න ඒකින්ද ඒක තමයි තියෙන අවාසිය. කියන්නේ මේක හැක් කරන්නේ මොන අර සිරාණම කරන හැකින් වලට ෆිෂින් ඇටැක්. ඒ කියන්නේ එක එක ෆෝම් මේවලා ලින්ක් ක්ලික් කරලා අපේ data ගන්න. ඒවට එහෙම නැත්නම් ඔය තියෙනවා මේ අපේ අර ස්පයිවෙයා කියලා කියන අපේ මේ කම්පියුටර් එකේ ඔත්තු බලන ඒවාට අන්න ඒ වගේ ඒවා හරහා අපේ data ලබා ගන්න ඒවාට මේක vulnerable. එහෙම නැත්නම් මේක නිරාවරණය වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ තියෙන අවුල වෙන්නේ. ඒතර ඕකත් එක්ක software වලට solution එකක් විදිහට තමයි ඔයා ප්‍රශ්නේ අහපුගෙන අහපු hardware solution ආවේ. මේ hardware වලටදී ආපු දෙයක තමයි අර software වලටදී ඔයගොල්ලෝ දැක්ක secret place එකක් තිබ්බා. ඒකේම නැතුව මේක සම්පූර්ණයෙන් physical කරා. ඒ කියන්නේ තවදුරටත් අන්තර්ජාලයවත් කොහෙවත් මේ hardware wallet එක ගත්තොත් එයාට අදාළව තියෙන අර private key ටික නෑ. ඒක සම්පූර්ණයෙන්ම offline තියෙන්නේ. කියන්නේ private key එකක් offline තියෙනවා කියන්නේ ඕක ආයේ කොහෙන්වත් ලබා ගන්න තියෙන හැකියාව මාර අඩුයි. එන්නේ ඒකත් එක මොකද වෙලා තියෙන්නේ? private key offline තියෙන හින්දා කාටවත් මේ වොලට් එකක් අස්සේ තියෙන්නේ මොනවද? ඒවා කී කොච්චර ප්‍රමාණයක් තියෙනවද කිසිම දෙයක් ලබා ගන්න බෑ. ඔන්න ඕක තමයි hardware වලට තියෙන වෙනස. නමුත් hardware වලට පැත්තේ තියෙන අවාසිය තමයි hardware වලට එකක්වත් free නෑ. මම උදාහරණ ටිකක් පෙන්නන්න ඉස්සරහ hardware වලට හැම එකටම කිසියම් ආකාරයක මිලක් යනවා. ඒක හින්දා සාමාන්‍ය hardware වොලට් එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරන එක ගොඩක් සුදුසු වෙන්නේ. ඔයා දීර්ඝ කාලයක් ක්‍රිප්ටෝ අපි කියනවා මේ අර ගබඩා කරන්න වගේ දේකට තමයි සුදුසු වෙන්නේ. එහෙම නැතුව නම් හાર્ඩ්වෙයාර් වලට වැඩිය මේ වැඩේට ගැලපෙන්නේ නැහැ. එතකොට මේකේ අර තියෙන වාසිය තමයි මේවා ගොඩාක් චේන් වලට සපෝට් කරන ඉඳ ඕන තරම් ගෙනියන්නත් පුළුවන්. අනිත් එක මේක අර තනිකරම අර කියන්නේ හරි ලේසි ගෙනියන පොඩි කාඩ් වගේ තියෙන්නේ. ඒකත් එක්ක ඉතල කැමති කැමති විදිහට ගෙනියන්න පුළුවන්. මේකත් තමයි තියෙන්නේ. මම ඔක පෙන්නන්නම් උදාහරණ ටිකක්. නම් බැලට් එක කරා වැඩක් නැහැ මේක අයින් කරලා දාමු.
ඊපස්සේ අයින් කරනවා. අපි ගන්න යන මේ හાર્ඩ්වෙයාර් වලනේ මගේ ගන්න නිසා බැලට් කියලා එකක් තියෙනවා. බැලට් වලට මෙන්න මෙයා මං ගාව තියෙන බැලට් එක. මගේ හાર્ඩ්වෙයාර් වලට එක විදියට. සල්ලි නම් දාලා නැහැ මොකද. ආතල්ලට තියන් ඉන්නේ ඒක. ඉන්න මේක මේ කියන්නේ මේක සම්පූර්ණ කාඩ් එකක්. ඔයගොල්ලන්ගේ ATM කාඩ් එකක්. ඔය මට කැම් එක ඕන් කරලා වෙන්නව පෙන්නන්න. කැම් එක බලමු මම ඕන් කරලා පෙන්නන්නම්. මගේ පේනවද කැම් එක? මේ තියෙන්නේ. මෙන්න මේ වගේ අත්තයි බැලට් වලට එක මේ. මේක තාම කාඩ් එකක් විතර ලොකු සයිස් එකක් නෑ. මේ චූටි කාඩ් එකක් වගේ තියෙනවා. එතකොට ඕක තමයි බැලට් වලට් එක කියන්නේ. ඒක හරි ලේසි. ඔය තරම් තැනකට ගෙනියන්න පුළුවන් මේ චූටි වලට් එකක් ටයිප් එකක් තමයි බැලට් එක කියන්නේ. ඒක තමයි කතා කරගෙන හිටියේ. ඒතර මේක තමයි මේක 2019 වගේ පටන් ගත්තේ මේක මේ ටිකක් අර කොලෝගෙන වෙල් නෝන් පිගේ එකක් පටන් ගත්තා. ඒ කියන්නේ මේක මේ වෙලෙදි ඩොලර් බිලියන එකට ආසන්නව ක්‍රිප්ටෝ කරන්සි වර්ල්ඩ් වයිඩ් මේව කරලා දිනවා කියන්නේ ගොඩක් අය ගන්නවා. කියන්නේ එකක් මේක අර ප්‍රශ්නයක් නෑ. කියන්නේ බැටරි බහින එහෙම කතා මොකුත් නෑනේ. ඔය තියන්න පුළුවන්. අනිත් එක ඔක QR එකක් දකින්න ඇති මම පෙන්නන්නම්. අන්නේ QR එක through මේකේ මේ ස්කෑන් කළා පහසුවෙන් පේ කරන්න පුළුවන්. අනිත් එක මේ ගොඩක් කට්ටිය සපෝට් කරනවා. මේක තියෙන්නේ මෙහෙම එකක් තියෙන්නේ. මේකේ වැඩේ කරන්නේ මෙන්න ඇප් එක ගියා. ඔක ස්කෑන් එකට ගියා. ඊට පස්සේ මේ ස්කෑන් ගන්න දෙන වොලට් එක අරගෙන ස්කෑන් කරාට පස්සේ අපිට වෙන විදිහට දාගන්න පුළුවන්. පොඩි දෙයක් තියෙන්නේ ඒකේ. ලොකු දෙයක් මොකුත් නෑ. හරි පහසුවෙන් වැඩක් කරගන්න පුළුවන් වොලට් එක. මම මේක පොඩ්ඩක් ෂොප් එකට ගිහලා පෙන්නන්නම්. මේක මේවා ෆ්‍රී නෑ. ඒකයි මම කිව්වේ. මේක දැන් ගණන්. කියන්නේ ඉස්සර මේක තිබ්බා මේවා. දැන් ගත්තොත් මේ අඩුම එකට $49ක් වගේ වෙනවා. මේක මේ ස්ටිල්නස් ස්ටිල් එක. කේක් වර්ගේ තියෙනවා. දැන් මේකේම 299ක් වගේ වෙනවා මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඒ කියන්නේ ඕක අපි ගත්ත කාලේ $99ට වගේ තිබ්බේ. රුපියල් 30000ක් වගේ. දැන් ඉතින් ලක්ෂයට කිට්ටු වැඩි වෙන්නලා තියෙනවා. මේ ඒක නෑ උපර් තිබ්බා උපර් සප්පර් එකක් මොකක්ද මම හිතන්නේ. මේක දැන් 49ක් වගේ වෙනවා normal ස්ටිල් එක. ඒතර කියන්නේ මේක මේ ලංකාවේ විකුණන අය නෝ සමබ්‍රෝ කියලා තියෙන්නේ. එයා හැම විකුණනවා. සමනේ අවරන්නේ හොඳ සෙලර් කෙනෙක්. හොඳ සෙලර් කෙනෙක් ට්‍රස්ටඩ් කම්පැනි සෙලර්ස්ලා කෙනෙක් කියවනේ හાર્ඩ්වෙයාර් එකක් ගන්නවා නම් එහෙම කෙනෙක්ට මම ওই සමාව සෑහෙන රෙකමන්ඩ් කරනවා. සමාව කිසි ප්‍රශ්නයක් නැතුව ආයේ වැඩේ හොඳටම කරලා දෙන කෙනෙක්. කියන්නේ නැත්තම් මේක අපි ගෙන්න ගන්න ඕනේ. අපි ගෙන්න ගනින්දින් මෙන්න මේක. බැරි වෙලාවට මේ මෙන්න මේ වගේ පැකේජින් එකක එන්නේ මේක. මෙන්න මේ පැකේජින් එකට පොඩ්ඩක් අර ඩැමේජ් වෙලා තිබ්බොත් ඔලට් එක ගන්න එපා. මොකද මේ ඔක අස්ස මොකක් හරි ගේමක් දීලා වෙන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ට කියලා අපිට රිටර්න් කරන්න පුළුවන්. එහෙම නැතුව කියන ගන්න නම් සමාගමකින් ගන්න එක වඩා හොඳයි. හොඳයි. ඔය පොඩි බොලට් කතාවක් කිව්වේ. මේක පොඩ්ඩක් පිටත් හොඳයි. දැන් අපි කතා කර කර ඉන්නේ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් කියන්නේ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් ගැන තේරෙනවා ඇති. ඔය ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එන්නේ හේතුව මේ වොලට් වගේ දේවල් වලින් අපි ගා තිබ්බ සල්ලි ටික රැක ගන්න එක ටිකක් මේ ගේමක්. ඒකට තමයි මේ කතාව ආවේ කියන එක මේ ආර තේරෙනවා ඇති. මට විනාඩියක් දෙන්න.
හරි. දැන් එතකොට මේ අපි කතා කරගෙන එක්ස්චේන්ජ් කියන්නේ. එතකොට මේ ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් ගැන කතා කරලා තියෙනවා. එතකොට මේවට මේ වොලට් වලින් තමයි කනෙක්ට් වෙන්නේ. ඒක දිහා වෙනම කතා කරන්න ඕන ටොපික් එකක්. ඒතකොට ඒවා වෙනම දෙයක්. එතකොට තේරෙනවා කියලා වොලට් එකක් අපි ගාව නම් තියෙන එක හાર્ඩ්වෙයාර් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරපු සොෆ්ට්වෙයාර් වල සම්පූර්ණ මුදලේ පාලනය තියෙන අපි ගාව. නමුත් එක්ස්චේන්ජ් එක පැත්තට આવොත් එහෙම නෙවෙයි. අනිවාර්යෙන් එක්ස්චේන්ජ් account එක අස්සේ තමයි තියෙන්නේ. හොඳයි දැන් ඔය එක්ස්චේන්ජ් ගැන කතා කරාදී අපි කතා කරා සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් දෙකක් ගැන මතකද? එකක් බයිනෑන්ස් එක බයිබිට් එක අනිත් එක. අපි අද චුට්ටක් දැන් බලමු ඊළඟට මේ බයිබිට් එක කොයි වගේද කියලා. මේ තියෙන බයිබිට් account එක බයිබිට් එක්ස්චේන්ජ් එක ඔකට යන්න පුළුවන් ආට මේ බයිබිට් කියලා ගහලා මේ යන්න ඊට පස්සේ ගියාම මෙන්න මෙතන එන උඩ වෙන එක මෙන්න මේකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ දැන් මම නම් මේ ලොග් වෙලා ඉන්නේ හින්දා එහෙම නැත්තම් ලොග් අවුට් මෙතන මම ලොග් අවුට් ලා වුණනම් පෙන්නන්න. මෙතනින් ගිහිල්ලා මේක ලොග් අවුට් එකම බලන්න. ඒක දෙන්නේ නැත්නම් මොකද අප්පගේ උන. මේ ගොඩ දෙකක් තියෙන දෙන්නේ. දකින්න ඔන්න ඔතනින් ගිහලා ලොග් අවුට් දෙන්න. ලොග් අවුට් දුන්න ගමන් මේ ලොග් අවුට් වෙනවා. දැන් මේ මෙහෙම එකක් තමයි නැත්තම් එන්නේ. ඕක ආවට පස්සේ ඔයාලට පුළුවන් මේකට සයින් ඉන් වෙන්න. සයින් ඉන් වගේ එකක් තියෙනවා නම් මුලම නැත්තම් මේ Google එක දුන්නාට පස්සේ continue as Google මේ මොකක් අපේ තියෙන ප්‍රොෆයිල් එක එනවා. මොකද දෙන්න. ඒතකොට වෙරිෆයි කරලා ඔයා හදලා දිනනවා. හදලා නැත්තම් මුලින්ද හදන්න පුළුවන්. එටික ගෲප් එකේ දායි එහෙම හදන්න ඕනේ. යාට මොකද මේකේ මේ CAMයකට අපේ කට්ටිය මේක කරලා පොඩි මේ ටිකේ ප්‍රොමෝෂන් එකක් යනවා අපේ සෙට් එකේ. මේ ඔයගොල්ලෝ මේකට දාන ගානට සාපේක්ෂව ඩිපොසිට් බෝනස් එකක් වගේ එකක් එන එක. ඒ ගැන දායි අපේ ටීම් එක වෙරිෆිකේෂන් එක මේවා කරලා පස්සේ මේක ඔටෝමැටිකලි ලොග් වෙනවා. දැන් මගේ නම් මේ 2 factor එක ගහලා තියෙනවා. කියන්නේ මේකේ අර ඔතෙන්ටිකේෂන් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. අන්න ඒක දා ඔතෙන්ටිකේට් එකක් කියන්නේ. අන්න එකක් දාගන්න ඕනි. ඒව දාන්න ඕනි. මොකද ආරක්ෂාව තියෙන්නේ ඒවන්නේ. ඉල්ලම් කන්න නෙවෙයිනේ. ඒ හින්දා ඒව දාන්න. ඔන්න දැම්ම ගමන් ඔයා ලොග් වෙනවා මේකට. ඒතර ඔය විදිහ තමයි මුලින්ම ප්‍රොෆයිල් එක පෙන්වන්නේ. අංග මේක අර ලිමිට් කතාවක් කියවනේ ඉන්නවා ලිමිට් එක පෙන්වන්නම් ඔයාට. මේ වගේ තියෙන සෙට් එක පෙන්වනවා මම ඕකට ගියාට පස්සේ මේ තියෙන මගේ මේ ඔකටට එක මම මේක මුකුත් දාලා නැහැ. ඒක සාපේක්ෂව මගේ කියන්නේ මම ඔය නෝමල් පෙන්වන්නේ වගේ සල්ලි දාන්නේ නැහැ. ඒකයි. දැන් මෙන්න මෙතන account එක ඉම්බෝ ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් විස්තර ටික මේ මං කවුද ඊට පස්සේ මොනවද මේකේ දාලා දෙන්නේ සිකියුරිටි මේවා ඔන්න ඔය කතා ටික පෙන්නනවා ඊට පස්සේ මම ඔයාලට දෙයක් පෙන්නන්නම් මෙන්න මේකේ මේ non VIP කියලා තියෙනව නේද ඔන්න ඔය VIPද non VIPද කියන එක උඩ ඔයාට මේකේ දාන්න පුළුවන් කියන්නේ පොඩි පොඩි මේවා ටික එහෙම කොච්චර ප්‍රමාණයක් ඔයා දාගන්නවාද කියන එක එහෙම වෙනස් වෙනවා කියන්නේ මේකේ දාන ප්‍රමාණය මේ තියෙන මේ VIP1 අපි මේක පිකම්ම VIP වුණනම් ගමු මේ VIP 1 වෙන්න ඔයා අඩුම තරම් මේකේ මොකද්ද USDT 50000ක්වත් ඩිපොසිට් කරලා තියෙන්න ඕනි. එතකොට තමයි මේක අර VIP කියන ලෙවල් එකට එන්නේ. ඒ වගේම වැඩි වෙන්න මේ එක එක වාසි තියෙනවා. එක වාසියක් තමයි මෙන්න මේක මන්න රිචුවල් නෑ. මේක කියන්නේ මේ වුණාට පස්සේ එක එක මෙන්න මේ ටික මේ මෙන්න මේක තියෙන්නේ මෙන්න මේක තමයි වෙන්නේ එකක් තමයි ප්‍රී ඇඩ්වාන්ටේජ් එකක් එනවා මේ ට්‍රේඩින් fee එක අඩු වෙනවා ඊළඟට withdrawal limit එක මේ daily withdrawal limit එක මිලියන 26කට ඩොලර් මිලියන 26කට වඩා වෙනවා ඒ කියන්නේ ලංකාවේ නම් සෑහෙන ගාණක් මේ ඒක හිතා ගන්න බැරි ගාණක් ලංකාවෙන් ගත්තොත් සාමාන්‍යයෙන් මිලියන 26ක් කියන්නේ ආසන්න වශයෙන් අපේ මිලියන වැඩි කරමුකෝ අපි 300 ආසන්න වශයෙන් 600 මිලියන ඔව් 100ක් ගත්තොත් 2600යි 6යි 7200ක් වගේනේ කෝටි 72කට කිට්ටු ගාණක් පුළුවන් දවසේ එච්චර කරන්නේ නැහැ ලොන්ච් පූල් කියලා තියෙන ඔක මේක මෙගා ඩ්‍රොප් එකක ටෝකන් ඩ්‍රොප් වෙනවා බයිබිට් කාඩ් එකේ කෑෂ් බෑක් එකක් එනවා ඔයා දාන ගානට බයිබිට් කාඩ් එකම පෙන්නන ඉස්සරහට ඔන්න ඔයගේ ටිකක් මේ තියෙනවා ප්‍රිවිලේජ් වෙල්ත් මැනේජ්මන්ට් එකක් තියෙනවා early access තියෙනවා එහෙම කතා ගොඩක් තියෙනවා ඔයා VIP වුණොත් ඉතින් මම තාම එහෙම නැහැ ඔයා මේව දාලා නැහැ ඔකට දැන් අපි යම් මේක නිකන් ඩෑෂ්බෝඩ් එක ගැන කතා කර කර හිටියේ ඩෑෂ්බෝඩ් එකේ මට ආපු රිවර්ට් මොනවද කියලා තියෙන එක එක පොඩි පොඩි ඒවා ගෑවිලා දිනවා රිවර්ට් ඊට පස්සේ කොයි වගේද ගිහිල්ලා තියෙන්නේ කියලා තියෙනවා ඔන්න ඔය කතා ටික තමයි තියෙන්නේ අපි දැන් ඕක නැතුව නිකන් යන්කෝ මෙයාගේ එක්ස්චේන්ජ් එකේ මුහුණුවර කතා කරා ගිය ගාම පේනවා මෙතන ට්‍රේඩ් නව් කියලා එකක් තියෙනවා බයි ක්‍රිප්ටෝ කියලා එකක් තියෙනවානේ ට්‍රේඩ් නව් බයි ක්‍රිප්ටෝ
ට්‍රේඩ් ගන්න නම් ක්‍රිප්ටෝ ගන්න ඕනේ. එතකොට මේ බයිබිට් එක පැත්තට ගියාට පස්සේ මේකේ මේ බයි මේ බයි ක්‍රිප්ටෝ කියන එක මේ කෙලින්ම තියෙනවා P2P ට්‍රේඩින්. ලෝකෙන් තමයි ලංකාවේ අපිට ගන්න වෙන්නේ. ඔයා පිටරටින් ඉන්න ඔය අනිත් ඔප්ෂන් අවైలබල් වෙනවා. ලංකාවේ නම් මෙහෙම තමයි තියෙන්නේ ඉතින්. ඔය දැන් මේකේ මේ මර්චන්ට් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. එක එක කට්ටිය ඉන්නවා මේගොල්ලන්ගෙන් ගොල්ලන්ට ක්‍රිප්ටෝ බයි කරන්න පුළුවන්. බයි කරන එක එච්චර අමාරු නෑ. දැන් මෙයාගේ නම් මේ ලිමිට් එක 5000යි තියෙන්නේ. මෙයා සාමාන්‍ය මේ විනාඩි 30ක් කියන්නේ මෙයාගේ වේටින් ටයිම් එක. ඒ කියන්නේ ඔයා ඕඩර් එක ප්ලේස් කරලා පේ කරාට පස්සේ ආ සාමාන්‍ය රිලීස් කරන්න විනාඩි 30ක් විතර යන්න පුළුවන්. ඒක කලබල වෙන්න දෙයක් නෑ. ඒ කාලේ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. හරිද? මෙතන ගන්න දිනවට ගන්න ඕන නම් මේ buy USDT ගිහිල්ලා ඔයා ගන්න ගන්න මම buy කරන්න යන්නේ නැහැ. මෙන්න මේ ගාන එනවා. ඊට පස්සේ ආ payment method එක select කරනවා. bank transfer දාන්න. දැම්මට පස්සේ මේක මොකද්ද කියන්නේ? ඔයාලා 5000ක් ගන්න බැරිලෝ 5000ක් ගාම ඔන්න එලිජිබල්. ඊට පස්සේ buy කියලා දැම්මට පස්සේ ඕක buy වෙනවා. ඊට පස්සේ මෙයා මේ විස්තරයක් දාලා තියෙනවා මේ කවුරුවත් හැබැයි මේව දෙයක් නෙමෙයි I am online තෙවනි පාර්ශ්වය ගේම් බාර නොගනී CDM තැන්පතුව බැංකු බාර නොගනී. ඇයි මේක දාලා තියෙනවා? මේක චුට්ටක් කියන්න. හේතුව මොකද මේ මර්චන්ට් කෙනෙක් හින්දා සහ මේකේ මේ කතාව මොකද්ද කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕන හින්දා ඔය තෙවනි පාර්ශ්වය ගේම් කියන්නේ තර්ඩ් පාර්ටි. තර්ඩ් පාර්ටි කියන්නේ මෙහෙම දෙයක්. හිතන්නකෝ දැන් මම මේ කියන්නේ මේ හොරෙක්ගේ සිතුවිල්ලෙන් නෙවෙයි. ඔයා දැන් ඔයාට මේ මොකක් හරි වෙලා දැන් ක්‍රිප්ටෝ කරන්සි මිලදී ගන්න ඕනේ. හිතන්න USDT නවා ගන්න. USDT ගනිද්දි ඔයාගේ අතේ සල්ලි නැහැ. ඔයා කියනවා ඔයාගේ යාළුවෙක්ට මචං මෙන්න මේ මම ඕඩර් එකක් දාලා තියෙන මේක දාන්න කියලා. එතකොට ඇත්තටම අර මේ සෙලර්ට පේ කරන්න ඔයා නෙවෙයි වෙන කෙනෙක්. ඔයා වෙනුවෙන් වෙන කෙනෙක් තමයි පේ කරන්නේ. ඔන්න ඔය වගේ ගේමක් අපි කියනවා තර්ඩ් පාර්ටි එකක් කියලා. එතකොට මේක ඔයා සත්භාවයෙන් කළා වෙන්න පුළුවන්. නමුත් හිතන්න කෝකම හොරෙක්ටත් කරන්න පුළුවන්. දැන් හොරෙක් එක්කක් හිතන්න ඔය දැන් ඔය සාමාන්‍ය රට යවන වගේ සල්ලි අරන් වංචා කරන අය කරන තරමක් කරන්නේ මේක. ඒස් ඩයල් කරන්නේ කාට හරි කියනවා මෙන්න මේ කෙනෙක් ඉන්නවා මෙයාට සල්ලි දාන්න. කියලා කිව්වම ගොඩක් රට මේ මර්චන්ට් කෙනෙක් ඇඩ්‍රස් එකක් වගේ තමයි දෙන්නේ. මර්චන්ට්ට දානවා. දැම්මට පස්සේ මොකද මර්චන්ට් සමහර බාහිර තර්ඩ් පාර්ටි එකල වාර නැත්නම් රිලීස් වෙනවා. අන්තිමට දැන් පැමිණිල්ලක් දාන්න ගියාට පස්සේ පොලිසියේ අර account detail තියෙන අර මොනුස්සයා ගැන එයාගේ account එකේ තමයි සල්ලි දාලා තිනේ. ඔන්න දැන් ගිහිල්ලා පැමිණිල්ල දානවා මෙන්න මෙයා තමයි මෙයා වගේ සල්ලි උස්සලා කියලා. දැන් මොකද්ද වෙන්නේ? දැන් අර මර්චන්ට් තමයි අමාරු වෙන්නේ. ඉන්නේ ඒකින්ද මේගොල්ලෝ කියනවා තර්ඩ් පාර්ටි පේමන්ට් වාරගන්නේ නැද කියලා. ඒ කියන්නේ ඔයා ගොඩක් වෙලාට අලුතෙන්ම මෙයාත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් නම් මෙයා ඔයාගේ ID එක නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක හරි ඩ්‍රයිවිං ලයිසන් එක හරි ෆොටෝ එකක් ඉල්ල ගන්න ඉඩ තියෙනවා ඔයාගේ ඔයාව වෙරිෆයි කරගන්න මේ ඔයාම තමයි නේද කියලා සමහර අය ඒක ප්‍රමාණවත් නැත්තම් වීඩියෝ ඉල්ලන ටයිමුත් තියෙනවා සාමාන්‍ය වීඩියෝ ඉල්ලන අය නම් අඩුයි නමුත් අර දැන් ඔහොම වෙත් තියෙනවා යන්නේම ඔයාව හරියට වෙරිෆයි කරගන්න ඕනේ දෙන්න කියන තර්ඩ් පාර්ටි කරන්න යන්න එපා කිසිම වෙලාවක අනිත් එක තමයි CDM තැන්පතු බාරගන්නේ නෑ කියලාත් තියෙනවා ඇයි ඒ කියන්නේ? CDM තැන්පත් බාර ගන්න නෑ කියන්නේ CDM වලත් හරි අමාරුයි කවුද ගෙව්ව කෙනා කියන වෙරිෆයි කරගන්න. ඒ කියන්නේ සමහර අය කියනවා දැන් ඔක වෙරිෆයි කරගන්න දෙයක් නැති අපි වගේ සමහරට යූස් කරනවා. CDM එකත් එක්ක අදාළ මනුස්සය සෙල්ෆියක් ගහලා යවන්න ඕනේ ටයිම් තියෙනවා. කියන්නේ පොඩි ගණන් ලොකු ගණන් වලට පොඩි ගණන් වලට නම් සාමාන්‍ය එහෙම වංචා කරනවා අඩුයිනේ. එහෙමත් ඉන්නෝ නැත්තේ නෑ. ගේන CDM බාර ගන්න නැහැ සහ චෙක් බාර ගන්න නැහැ. බැංකුව තැන්පත් කියන්නේ චෙක් බාර ගන්න නැහැ. මොකද මේ ටිකක් අර පරිස්සම් වෙනවා ඔය වගේ වරින්දි ඉල්ලම් කන්න බැරි හින්දා. ඒක තමයි ඔය කියන්නේ ඔන්ලයින් පේමන්ට් විතරයි ගන්නෙ කියලා. අර එන්නේ එහෙම එකක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ P2P එකේ buy කරනවා නම් අනිවාර්යයෙන්ම මොකද්ද? ඔයා මේ තර්ඩ් පාටිවත් එහෙම නැත්නම් CDM එකව කරද්දී පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕනේ කියන එක. එතකොට මේ ගණන් බලලා ගන්න පුළුවන්. දැන් කේන්ති තුනයි මේ මුදල් ගාණ වැඩි කියලා. ඔය ගාණ වැඩි වෙන්නේ හේතුව සාමාන්‍ය ඩොලර් රේට් එකට වඩා කියන ඩොලර් රේට් එක ගත්තොත් බෑන්ක් මේ Google එකේ රේට් එක ගන්න මින් මාකට් කියලා ඒකට වඩා සාමාන්‍යයෙන් මේක 6ක් 7ක් වැඩි. ඒක ඒ කාලේ ඉඳන් ওই වැඩි වීම තියෙනවා. ඒක අඩු වෙන්නේ නැහැ. ඒකත් එක්ක තමයි මේක ඔය ගානට තියෙන්නේ. හරි. මේ බයි ක්‍රිප්ටෝ වල එකක්. ඊළඟට මේ වන් ක්ලික් බයි කියන්නේ මේක ක්‍රිප්ටෝ තප්පරෙන් ගන්න පුළුවන් කියනවා. මේක වෙන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට P2P එක through තමයි වෙන්නේ. ඕගොල්ලන්ට බයි කරන්න පුළුවන්. මේකත් හොඳයි. මේකෙදි නමුත් වෙන තියා රේට් එක 334.15. මේක නම් ලොකු ඉෂුව එකක් නෑ දැන් ලං වෙන රේට් එකත් එක්ක. පාට මේකදී රුපියල් 730 වගේ ඉඳන් බයි කරන්න පුළුවන්. එතකොට ඔයාට මේ බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් තමයි දාන්නද මේක ලංකාවට available නෑ ඔය. ලංකාවේ නෑ. ඒක තමයි ප්‍රශ්නේ. මේ මොන ප්‍රශ්නේ තියෙනවා දැන් ඕක අපි 7000 වගේ නිකන් ටිකක් ලොකු පොඩි amount ගන්න බෑ 7000 වගේ දාලා 7000 දැම්මත් මේ ප්‍රශ්නේ වෙන්නේ ලංකාවේ මෙන්න මේ දෙකෙන් මොකක් හරි ඔයාලට තියෙනවා නම් buy කරන්න පුළුවන් මේ Samsung Pay credit card ඔය Moon Pay එකට මොකක් හරි credit card දෙනවා ගන්න පුළුවන්
එහෙම නැතුව ගන්න බෑ. ඒක තමයි ඉතින් ලංකාවේ ටාහම තියෙන අවුල. මේ පියර් ඩිපොසිට් කියන එකත් එහෙමයි. මේකත් නෝමලි බෑ. මේ මේ ස්විෆ්ට් එක කරා ගන්න පුළුවන්. ඉතින් මේ USDT විදිහට ගන්න පුළුවන්. නමුත් ඒක ටිකක් කරදරකාරී වැඩක් සහ දවස් 3-4ක් යනවා. මොකද ඉතින් ඔයා මේකට enable කරගෙන තියෙන්න ඕනි. එහෙම වුණොත් මේක වෙනව නැත්තම් වෙන්නේ නැහැ. ඊළඟට ඔය රිකරින් බයි කියන්නේ ආය ඔයාට පුළුවන් ඔටෝමේටඩ් බයි කරන්න. ඒක හොඳ දෙයක්. ඊළඟ මේ කන්වර්ට් කියලා එකක් තියෙනවා. කන්වර්ට් එකේදී පුළුවන් ඔයා ගාව තියෙන මොකක් හරි ක්‍රිප්ටෝ කරන්සි එකක් ඒ USDT දෙයක් වගේ වඩ වලුතර කරපි බය ඔයාලගේ BTC එකක් වගේ තියෙනවා නම් මං ගාව නෑ ඇත්තට මෙච්චර ගන්න මෙන්න මේ ගානට එකපාර හරවන්න පුළුවන්. එහෙම ගත්තායි කියන්නේ. හරිද? අපි තව බලමු. මොකද වැඩේ. දැන් මේ ක්‍රිප්ටෝ ඩිපොසිට් කරන්න පුළුවන් ඔයගලන්ට වෙන කට්ටියකින් අරගෙන. ඒ කියන්නේ මේකේදී ඔයාලට මුලින්ම කරන්න ඕනේ ඔයා ඩිපොසිට් කරන එක. ඒ තරම් USDT කරන්නේ කියලා. ඊට පස්සේ චේන් එක සිලෙක්ට් කරන්න. චේන් එක කියන අදාළ බ්ලොක් චේන් එක TRC20 කියලා ගන්නකො. ඒක ආවට පස්සේ මෙන්න මේකේනවා. එන්න එතකොට මෙන්න මේක අරගෙන ඒකට ඔයා ඩිපොසිට් කරන වැඩේ කරගන්න පුළුවන්. මේක තමයි මේ කියන්නේ මේක කොපි කරලා යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම නෝමල් නම් සජෙස්ට් කරන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා යවන්න. මොකද මේ දැන් වෛරස් එකක් තියෙනවා මේ බැරි වෙලාවත් ඔයා කොපි කර සමහර අයගේ කියන්නේ ඒක එන්නේ ගොඩක් රට එක්ස්ටෙන්ෂන් වලින්. ඒකෙන් ආවට පස්සේ අපි දන්නේ නැහැ අපි කොපි කරගන්නවා ඇඩ්‍රස් එක වෙනස් වෙනවා. අන්තිම මැද තියෙන අකුරා චුට්ටක් වෙනස්ලා වෙන කෙනෙක්ට යනවා. ඉතින් හොඳම දේ වෙන්නේ මෙන්න මේ ආකාරයට මේක යවන එක. ඒතකොට මේ සාමාන්‍ය ඕනම එක්ස්චේන්ජ් එකේ QR එක ස්කෑන් කරනවා. QR එක දෙකක් වෙන්නේ නැහැ. ඒතකොට ඒකත් එක්ක පහසුවෙන් සෙලර්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට මේව කරගන්න පුළුවන්. ඊට මාකට් කියලා එකක් තියෙනවා. මාකට් කියන එක අපි නිකන් ක්‍රිප්ටෝ මාකට් එක නිකන් ඕවියක් වගේ තියෙනවද නෙමෙයි. දැන් මේ වෙලාවේ මාකට් එක තියෙන්නේ මේ 75ක් විතර ෂෝට් එක කියලා 125ක් තමයි ලෝන් එක කියලා හිතන්නේ. මේ පේනවා ඇති බිලියන 1038ක් ට්‍රේඩින් වොලියුම් එක මේ දවස් ටිකේ තිබිලා තියෙනවා. ඊට පස්සේ දැන් ස්පොට් වල තියෙන ස්පොට් ට්‍රේඩින් පැත්තට ආව තියෙන කට්ටිය කවුද? කට්ටියගේ පේවරින්ම කට්ටිය කවුද? හැම ඉතින් BTC තමයි පේවරින්ම තියෙන්නේ. ස්පොට් කට්ටියගේ හොඳම ගේන්න එක අරන් තියෙන කට්ටිය කවුද? ඊට පස්සේ කියන්නේ මේ වෙලාවේ අනිත් අය යන්නේ කොහොමද? ඒ වගේ කතා ටිකක් ඔය මෙතන තියෙනවා. එහෙම එකක් මේක ආතල්ලි තියෙන ඩේටා ටිකක් තමයි තියෙන්නේ. ඊළඟ ට්‍රේඩින් කියන එක තමයි ට්‍රේඩින් පෝර්ටල් එක තියෙනවා. මෙතන ස්පොට් ට්‍රේඩින් අපි කතා කරමු ඉස්සරහට. අපි ඊගා සතියේ ඊගා දවසේ කතා කරමු ස්පොට් ට්‍රේඩින් ගැන. සාමි මාජිනල් ට්‍රේඩින් මම ට්‍රේඩින් කරන ලොකුට මෙතන කියන්නේ නැහැ. ට්‍රේඩ් කරනවා කියන්නේ ස්පොට් ෆියුචර් වගේ අපිට පුළුවන් ස්පොට් නම් අර ෂෙයා මාකට් එකේ මිලදී අරගෙන අගේ අඩුවෙන් අරගෙන වැඩියෙන් දෙන්න ෆියුචර් එකේදී අපිට පුළුවන් අර අගේ අඩුයි වුණත් වැඩි වුණත් ඒක යන පැත්ත බලලා ඒක ලෙවරේජ් කරලා එහෙම කතා ටිකක් තියෙනවා ඒ ටික කරන්න. මම ඒක මුකුවක් කරන්න යන්නේ නැහැ මොකද මෙතන ඉන්නවා දැන් ට්‍රේඩින් නොදන්න අය. ඒතකොට ඒකින්ද මේවා කරන්න බැරි හින්දා. මේ කොපි ට්‍රේඩින් බෝඩ් මේ කතා ටිකත් අපි ඒ සදවසේ කතා කරමු. ඊළඟට මේකේ earn කියලා එකක් තියෙනවා. අපිට මේ earn එකෙන් පුළුවන් නිකන් ඔය ක්‍රිප්ටෝ ඩිපොසිට් කරලා කාලයක් අර මේ අපි කියනවා නිකන් ඔය බැංකුවේ හෝල්ඩ් දානවා මේ FD දානවා වගේ ටිකක් ඔක අල්ලන් ඉන්න පුළුවන්. එතකොට ඒ හොඳ මේකක් ගන්නවා. සාමාන්‍යයෙන් මේක කියන්නේ දාන කෙනානුව ටිකක් වෙනස් වෙනවා. දැන් මේ සමහර අය වගේ මේ කොයින් ගත්තොත් මේක වැඩක් නැහැ 1.94. මේක සාමාන්‍යයෙන් 15.2 එනවා. ඒතකොට අර ඒ වගේ අර ලොකු වගේ එනවා තියෙනවා. ඊට පස්සේ අඩු රිටර්න් එනවා තියෙනවා. අර ඒක බලලා තමන්ට ගැලපෙන විදිහට දා ගන්න පුළුවන්. ඊළඟට මේ ඇඩ්වාන්ස් කියන එකේදී පුළුවන් අපිට ටිකක් අර ඒක තව ටිකක් වෙනස් කර කර දාන්න. ඊට පස්සේ මේකේ ඕන ලෝන් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා ගාව තියෙන මොකක් හරි එකක් තියලා ඒකෙන් මේ කදර ක්‍රිප්ටෝ ලෝන් ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඊට පස්සේ ප්‍රීමියම් ලෝන් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මාජිනලිස්ට් එක මොකද සොලානා දාන කතා තියෙනවා. මේ කාඩ් එක තියෙනවා. කාඩ් එක නම් ඔයාලා දැකලාත් ඇති. මේකේ වර්ග දෙකක් තියෙනවා බයිබිට් කාඩ් එකේ. මේ තියෙන එක. මේක මේ වර්චුවල් කාඩ් එක ඕන කෙනෙක්ට හදාගන්න පුළුවන්. මේක වෙඩ් පොඩි වෙලාවයි යන්නේ. ඇප් එක දාගත්තට පස්සේ ඒක මුලින්ම කාඩ් එක කියලා වෙන්නවා. මේ මගේ මේ බැංක් කාඩ් එකක් තියෙනවා. මේක මේවා ෆිසිකල් කාඩ් එක තාම මේ ඇක්ටිවේට් කරලා නැහැ. මේ තියෙන්නේ මේ වර්චුවල් කාඩ් එක මොකද ඇක්ටිව් වෙලා තියෙනවා. ඔය විදිහට තමයි ඒතකොට කාඩ් කතාව තියෙන්නේ. ඇක්ටිවේට් කරනවා දැන් නම් බැරුව ඇති. මේ ඩීලර් එක දාන්න කියලා කියන්නේ. ඔය ටික තමයි තියෙන්නේ. හරිද? ඊළඟට අපි කාඩ් එක කතා කරා මේ බයිබිට් පේ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේක පුළුවන් මේ එයාට ඕන ෂොප් එකකට වගේ ඉන්ටග්‍රේට් කරගන්න. මේක හොඳ ඔප්ෂන් එකක්. කියන්නේ ඔයාලට ක්‍රිප්ටෝ වලින් පේ කරන්න ඕන නම් ඔයාගේ බිස්නස් එකට අරගෙන මේ බයිබිට් පේ එක දාගත්තට පස්සේ
ඕන කෙනෙක්ට හරි ලේසියෙන් ට්‍රාන්සැක්ෂන් ෆී ගන්න නැතුව ක්‍රිප්ටෝ වලින් මේවට පේ කරන්නේ පුළුවන්. එහෙනම් මේකෙන් පේ කරද්දි අර මේ කෑෂ් බෑක් එකක් එහෙමත් එනවා. එහෙම එකකුත් තියෙනවා. හරි ලේසි මේ එවර්ලි එසෙන්ෂියල් වල Bybit Pay එකෙන් පේ කරන එක. ඒක දෙපැත්තටම තියෙනවා. ඊළඟට මේ රිවර්ට් හබ් කියන්නේ මේකේ තියෙන එකේ තෑගි දෙන සීන් කියන්නේ. තේරෙනවද? ඒ කියන්නේ මේ එක්ස්චේන්ජ් එකක් ගත්තොත් මෙයාගේ ලොකු කතා ටිකක් තියෙනවා කියලා තේරෙනවද? ඒ කියන්නේ ඔය එක එක අර යාඩොප් තියෙනවා. ඒකට ඒවට දැම්මට පස්සේ එක එක මට්ටමට earn කරන්න පුළුවන්. එහෙම කතා ටිකක් තමයි ඔය තියෙන්නේ. ඊළඟ මේ බයිබල් ලර්න් එක කියලා එකක් තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම තියෙනවා බයිබල් ගැන කිසිම දෙයක් දන්නේ නැත්නම්. කියන්නේ ක්‍රිප්ටෝ ගැන මේක ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ ස්පොට් ට්‍රේඩින් ගැන උනත් මේ මුලින් ඉඳන් තියෙනවා. ගෑන් ගයිඩ් තියෙනවා, earn ගැන තියෙනවා, ඕන තරම් ගයිඩ් තියෙනවා. ඒත් මේවා ඉගෙනගෙන ඔයාලට මේක හරහා යම් යම් තරඟ තියෙනවා. එතකොට ඒකෙන් ඔයාලට ගේමක් ගහ ගන්න පුළුවන්. අන්න ඒ විදිහට අර ලර්න් කියන එක මාර දෙයක්. මේකේ හොඳට කියන්නේ ට්‍රේඩින් කියන දේ ගත්තොත් මේක ඔයගොල්ලෝ ඉගෙන ගන්න තරමට තමයි ඔයගොල්ලන්ට ගේමක් ගහ ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මේ කියන්නේ. මේක ඒක වර්ග දේවල් තියෙනවා. මේ වගේ සමහර ඒවා මේවා රීඩ් කරාම ඔයගොල්ලන්ට එක එක හම්බ වෙනවා. සමහර ඒවා රීඩ් ටු earn කියන්නේ මේකේදී අනුලයිජ් එක හදාගත්තොත් මෙන්න මේ 2xAU2 කියන එක හම්බ වෙනවා. මෙන්න මේ SKR මේ හම්බ වෙනවා. يعني මේවා සමහරට මේ වෙලාව හැටියට වටින්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අර ඔය සමහර ඕවම චුට්ට චුට්ට එකතු වෙලා සමහර ඩොලර් 50ක් 60ක් එකතු වෙන අවස්ථාවක් තියෙනවා. අර ඒක ලොකු ගණන් නෙවෙයි. නමුත් කෙනෙක්ට ඉතින් අවුලක් නැතුව ඒක මේ ගේමක් ගහගන්න පුළුවන්. හරි ඒක ඊනොස්මේ announcement ටික දිනවා මාකට් පාල්ස් කියන්නේ ඒගොල්ලන්ගේ idea insight තියෙනවා partnership කියන්නේ ඒගොල්ලෝ කාත් එක්කද මේවා කලේ කියලා එකක් තියෙනවා මේ ඉස්ලාමික් account කියලා එකක් තියෙනවා මේක මේ අපිට නම් ඉස්ලාම් ආයතන තියෙනවනේ මේක මොකද්ද ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔය මේ මම මේ ඉස්ලාම් කවුරු ඉන්නවනම් මෙතන මම හරිනම් වැරදිලා මේවා කරන්න මම දන්න තරමට ඒගොල්ලන්ට පොලියක් ගන්න බෑ ඒ පොලිය ගන්න බැරි හින්දා ඒගොල්ලන්ගේ සමහර මේ වගේ අර වෙනස් දැන් ඒගොල්ලෝ බැංකු ලෝන් ගන්න ඉන්නත් ඒගොල්ලන්ගේ පොලියක් මේක ප්‍රොෆිට් එක කියලා කියන්නේ ඒකට අර එහෙම එකක් තියෙනවා අර මෙන්න ඒක තමයි කියන්නේ මේගොල්ලෝ මේ පොලියක් නෑ කියලා කියන්නේ ඒක තමයි මේ ඉස්ලාමික් account වල තියෙන වෙනස වෙන්නේ ඊළඟට මේ VIP ප්‍රෝග්‍රෑම් අපි කතා කරපු ලයිව් ස්ට්‍රීම් තියෙනවා ඊට පස්සේ ඔය Bybit AI hub එක තියෙනවා wallet ගැන තියෙනවා බෑන්කින් බ්ලොක්චේන් බ්ලෙන්ඩ් එක ඒක වගේ සර්විසස් තියෙනවා ඒවා තමයි මේකේ තියෙන්නේ ඇප්ලිකේට් ප්‍රෝග්‍රෑම් බ්ලොගර් ප්‍රෝග්‍රෑම් මේ ඔක්කොම ගැන විස්තරයක් තියෙනවා දැන් එතකොට දාපු ගමන් ටිකක් පේනවා ඇති නේද මොකක්ද දන්නවද මේක ගත්තොත් මේ සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එක ගොඩාක් ලොකු සර්විස් ටිකක් සප්ලයි කරනවා. ඔහොම සප්ලයි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේගොල්ලෝ රෙගියුලේට් වෙන හින්දා. කියන්නේ මේගොල්ලෝ රාජ්‍යයක් තුලින් කොහෙන් හරි රෙගියුලේට් වෙනවා. මේ රෙගියුලේට් වීම හරහා මොකද්ද වෙලා තියෙන්නේ? මේ රෙගියුලේට් වීම හරහා රාජ්‍යයන්ට පුළුවන් යම් මේගොල්ලන්ට අර වාසිදායක දේවල් තමන්ගේ ජනතාව පාවිච්චි කරද්දී දෙන්නත් සමානව නැති කරන්නත්. අන්නේ වාසිය තුල මේකේ වාසිදායක පැත්ත ගනින් මේගොල්ලෝ මොකද ගන්නේ? ගොඩාක් ලොකු සර්විස් ටිකක් මේගොල්ලෝ සාමාන්‍යයෙන් ජනතාවට දෙනවා. ඔන්න ඕක තමයි සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එකේ තියෙන වැදගත්ම දේ වෙන්නේ. හරි. දැන් අපි යන් අද අපේ ඊළඟ කෑල්ලට. ඒ මොකද්ද? ට්‍රේඩින් ටූල්. අපි දැන් පොඩ්ඩක් කතා කරන්න යන්නේ. අපි කතා කරන්න ඕනි ඊළඟ කෑල්ල. හොඳයි. එන්න මේක. මේක තමයි අතන කතා කරන්න හිටියේ බේසිකලි. ට්‍රේඩින් ටූල්ස් මේ මොනවද? ඒ කියන්නේ මෙහෙමයි. හරිද? ඔයගොල්ලෝ දැකලා තියෙන ට්‍රේඩ් කරද්දී ගොඩක් අය ඇනලයිස් කරනවානේ. මේ දකින්නද දැන් මේ FBM දාද්දී කට්ටිය දකින්නවා කොහොමද මේක ඇනලයිස් කළේ එක එක නිකන් දැකලා තියෙන අර එක එක වර්ගයේ නිකන් මොකද්ද කොටු තියෙන ඊට පස්සේ මොකද ඉටිපන්දන් ටිකක් දිහා බලාගෙන මාකට් එක මේ පැත්තටයි මෙහාට යයි කියලා ඔය කට්ටිය අනාවි කියනෝනේ. ඒකට පාවිච්චි කරන ඔන්න ට්‍රේඩින් ටූල්ස් මොනවද? ඕකෙදී ඔය කට්ටිය අනාවි කියන ඔය කැන්ඩල් එහෙම නැත්නම් අර ඉටිපන්දන් ගොඩාක් තියෙන තැන තමයි මෙන්න මෙයා. එයා අපිට හම්බෙන්නේ ට්‍රේඩින් view එක විදිහට. අපි කියනවා chart එකක් කියලා කැන්ඩල් ගොඩක්. අර කොටු කොටු තියෙන ගොඩක් ලොකු එකතු කරලා අපි කියනවා මේ මොකද්ද? chart එකක් කියලා. ඒකේ මුල්ම කෙනා තමයි ට්‍රේඩින් view එක. හරිද? මොකද අපි ට්‍රේඩින් view එක ගන්නෙ. මේක ප්‍රීද දැන් සල්ලි වලද කියලා ප්‍රශ්නයක් ඇතිනේ. ඔව් මේක මෙහෙමයි. මේකේ ප්‍රී version එකකුත් තියෙනවා. සල්ලි ගෙවා මුදල් ගෙවා ලබා ගත යුතු version එකකුත් තියෙනවා. මේක පෙන්වන්න. හරිද? ඔයා යන්න මේක ට්‍රේඩින් ඔක නිකම්ම සර්ච් කරනවා. හරි මොකුත් දා කරන්න දෙයක් නැහැ. view. ගිහලා එන්න මෙයා එනවා. ඊට පස්සේ මේ ඔයාට මේක ඕනම් ප්‍රී ගන්න පුළුවන්. ඩොලර් 0.6 හැමදාම
මේවා යන්නේ නැහැ. දැන් මම මේක කොහොමද පෙන්නන්න සල්ලි යන්නේ නැහැ කියලා කියනවනේ. මට ඔක සල්ලි යන්නේ නැහැ කියලා මම රෙජිස්ටර් මේ ගියාට දන්නේ නැහැ මම ඕල්රෙඩි ගෙවලා තියෙන්නේ ඒකකින්ද. දැන් මම සයින් අප් වුණ ගමන් වෙන්නව ඇති මම නෑ ඔයා ගෙවලා කියලා පෙන්නන්න. දැන් ඔය මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. හරිද? මේකේ එක එක වර්ගයේ කට්ටිය තියෙනවා. මේක මන්ත්ලි ගෙවනවා නම් මාසෙට සාමාන්‍යයෙන් ඩොලර් 14ක්. කියන්නේ ලංකා මුදලින් අද රේට් එක ගත්තොත් ඉන්නවා කියන්න ගාන මේක මෙච්චර ගෙවන්න ඕනේ නෑ. හරිද? මේවා අඩුවට දෙන අය ඉන්නවා ලංකාවේ අයියලා. ඉතින් වැඩි හිතන්නේ බස්සන්න පුළුවන්. මේක එතකොට දැන් අද ගත්තොත් 329 ගත්තොත් සාමාන්‍යයෙන් 4000 5000 විතර ගියා. යනවා. මේක සාමාන්‍යයෙන් නෝමල් ට්‍රේඩ් කරන කෙනෙක්ට ඇති. සමහර අයට මේක මදි කෙනෙක් ඉන්නවා නම් මේකට යනකොට ප්ලස් එක නෝමල් වැඩක් නැහැ. කියන්නේ මොකද්ද මන්ත්ලි බිල් එක කරන්න බලන් ඉන්නවා නම් එසෙන්ෂියල් එක ගන්න ඕක හොඳටම ඇති. ඒකේ ලොකු වෙනසක් නැහැ. මොකද වොච් ලිස්ට් එකෙන් බලන් ඉන්නවා තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඩේටා කියන්නේ මේ තියෙන ටික බලන්න. කියන්නේ නෝමල් ගත්තොත් මේකේ මේ තියෙන මේ මොකද ඉන්ඩිකේටර්ස් වලින් ලිමිට් එකක් තියෙනවා. chart දෙකයි පුළුවන් සාමාන්‍ය ඉන්ඩිකේටර්ස් පහයි පුළුවන් chart එකකට. ඊළඟට හිස්ටොරිකල් බාර් 10,000ක් තමයි පුළුවන්. ඊට පස්සේ chart 10ක් වගේ තමයි පැරලල් කනෙක්ෂන් එක තියාගන්න පුළුවන්. එක දිගට හදාගෙන යන්න පුළුවන්. ඒකට මෙහෙමයි. මේකේ මේ තියෙන chart දෙක කියන එක ඇති ඇත්තටම. මොකද අපිට ওই 10ක් 12ක් දාගෙන හරි අමාරුයි වැඩේ කරන්න. ඒ අර මේ ඔය ඒකයි මම කිව්වා TikTok එකේ ඉන්න අයගේ මානසිකත්වයෙන් මිදලා මේක බලන්න ඕනේ කියලා. ඔය TikTok එකේ ඉන්නා වගේ මොනිටර් ගොඩාක් දාගෙන හිම නටන්න ඕනේ නැහැ. එහෙම කරන්නත් බෑ. එහෙම රේට් කරලා එහෙම ඕනේ නැහැ ඇත්තම. මොකද ඉතින් chart ඔය 100ක් 200ක් බලාගෙන එහෙම නටනටා රේට් කරනවා කියන එක මාර ඔලුවට වාදයක්. ඒක හොඳයි ෆුල් ටයිම් රේට් එකේ. එහෙම නැත්තම් නෝමල් ඉතින් අර මේ නෝමල් ඇති chart දෙකක් කියන්නේ දැන් ඔයා ගත්තොත් සාමාන්‍යයෙන් ඔයාට කන්ටිනියස් බලන්න වෙනවා දැන් නෝමලි ගත්තොත් වොලියුම් ඔය ඔක්කොමත් එක chart පහක් විතර. ඒක හැම වෙලෙම මුන්ට කර කර ඉන්න ඕනේ නැහැ. ඒක එකපාරක් ඔය ඇනලයිස් කරාට පස්සේ ඒක ඇති. ඒකට මේ chart 10ක් පැර කනෙක්ෂන් තියෙනවා කියන එක හොඳටම ඇති. එතකොට ඉන්ඩිකේටර්ස් ගත්තොත් සාමාන්‍යයෙන් ඉන්ඩිකේටර්ස් තෝරකට දාගන්න එක තේරුම් ගන්න. ඉන්ඩිකේටර් කියන්නේ දර්ශක. දර්ශක එක එක වර්ග දර්ශක තියෙනවා. සාමාන්‍යයෙන් මම එහෙම රේට් කරන විදිහත් එක්ක මම normal indicators පාවිච්චි කරන්නේ. මේ indicators use නොකරන කෙනෙක්ට ඒක වැඩක්ම නැහැ. ඉන්ඩිකේටර් use කරනවා පහක් පුළුවන් එකකට. ඊළඟට මේ ප්‍රයිස් සෙලෙක්ට් අපිට 20ක් වගේ දාන්න පුළුවන්. ප්‍රයිස් සෙලෙක්ට් එකක් දානවා කියන්නේ අපිට පුළුවන් එක තැනකට කොහාට හරි ආවට පස්සේ මාකට් එක මේකට අඩු වුණා. මේකට වඩා වැඩි වුණා කියලා යම්කිසි ලෙවල් ටිකක් සෙටප් කරන්න අන්න ඒ වගේ දේවල් පුළුවන්. ඒක ටෙක්නිකල් ඇලර්ට්ස් උත් පුළුවන් 20ක් ඒ විදිහට සෙටප් කරනවා තමයි තියෙන්නේ. ඒකට ඕක නෝමලි ඇති. මේක සාමාන්‍යයෙන් රුපියල් 1500 1600 විකුණන අය ලංකාවේ ඉන්නවා. ඒගොල්ලෝ ෂෙයා account දෙන්නේ. එතන එහෙම ගන්නත් පුළුවන්. හරිද? දැන් මේක ආවට පස්සේ අපි දැන් මේක මොකක්ද කියලා තේරුම් ගන්න එපා. ඊළඟට මේක ওই විදිහේ ප්‍රොඩක්ට් එක මේක ගත්තට පස්සේ මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ ඕනනම් ඩෙස්ක්ටොප් ඇප් එක තියෙනවා, මොබයිල් ඇප් එක තියෙනවා. මම ඒතර මේකේ ඔල්රෙඩි ඩවුන්ලෝඩ් කරන් තියෙන හින්දා මම මේක ඩෙස්ක්ටොප් එක පෙන්නන්නම්. මේ තියෙන මගේ ඩවුන්ලෝඩ් කරන් තියෙන එක. හරිද? මෙහෙම එකක් තමයි මේකේ එන්නේ ඉන්ටර්ෆේස් එක විදියට. එතකොට මේක ඉන්ටර්ෆේස් එක බැලුවාම මෙන්න මෙතන තියෙනවා අපි මොකද්ද බලන්නේ කියලා. හරිද? දැන් අපි BTC කියලා හිතන්නකො බලන්න. BTC USDT කියලා ඒක සර්ච් කරනවා. මේක USDT නේ. එතකොට මේකේ පේනද මේ ගොඩාක් අය එනවා. මේ එන්නේ එක එක එක්ස්චේන්ජ් වල chart. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ එක්ස්චේන්ජ් එකෙන් එක්ස්චේන්ජ් එකට chart එක වෙනස් වෙනවද කියලා. ඔව්. පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒකට හේතුව මොකක්ද නෙවෙයි. ඔය එක්ස්චේන්ජ් හැම එකටම සමානව මිනිස්සු බෙදලා ගිහිල්ලා නැහැ. අපි දන්නවා බයිනෑන්ස් එක තමයි ලෝකෙ ලොකුම එක. ඊළඟට බයිබිට් එක දින කොහොමද යන්නේ. එතකොට මේ එක්ස්චේන්ජ් වල ඉන්න පිරිස අනුව මාකට් එකේ එක එක එක්ස්චේන්ජ් වලට ලැබෙන දවසකට වෙන බයි ප්‍රමාණය, මිලදී ගැනීම ප්‍රමාණය සහ විකුණන ප්‍රමාණය එකම ක්‍රිප්ටෝ කරන්සි එක වුණත් යම් යම් වෙනස්කම් චාර්ට් එකේ මහා ලොකු වෙනසක් නැහැ. ඩොලර් එකක එහෙම නැත්නම් දශම ගානක චූටි චූටි වෙනසක් තියෙන්න පුළුවන්. ඒක තමයි මේ ගොඩාක් chart තියෙන්නේ. දැන් මේකේ මේ ඉස්සරහින් P අකුරක් පේනවා ඇති. මේ P අකුරෙන් කියන්නේ අර future trade වල ගන්න perpetual contract කියලා අන්න ඒවා තමයි P අකුර පෙන්නන්නේ. නිකන් USDT කියන්නේ ඔක spot chart එක කියලා හඳුන්වනවා. එතකොට මේ P අකුර පෙන්නොත් මේක අපි හඳුන්වනවා future chart එක කියලා. එහෙම නැත්නම් මේ නිකන් USDT එක P අකුර නැති විදිහ අපි ඔක spot chart එක කියලා හඳුන්වනවා. දැන් මම මේක ගන්නම් මේ Bybit වලම future chart එක. දැන් එතකොට ඒක තෝරපුවාම ඔය මෙහෙම එකක් එනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා time එක. ඒ time එක වෙලාවක් තියෙනවා. වෙලාවෙන් කියන්නේ මොකක්ද නෙවෙයි.
මේ එක කැන්ඩල් එකක් තියෙන මෙන්න මේක ඉටිබන්දවා මේ නිල් පාට එකක් තියෙනවා ඊට පස්සේ කළු පාට එකක් තියෙනවා මේ කොටුවයි දෙපැත්තට ගිය දෙකක් තියෙන්නේ මේ එකකින් කොච්චර කාලයක් පෙන්වනවද කියන එක තමයි මේ ටයිම් එකෙන් කියන්නේ ඒක ඕන තරමට දාන්න මේ පෝහාවන් දැන් මේක වන්න ඩේ කරන්න පුළුවන් මේ වන් ඩේ කරන්න පුළුවන් 1 වීක් කරන්න පුළුවන් ඉතින් ගොඩක් දේවල් කරන්න පුළුවන් හරිද ඊළඟට මෙන්න මෙතනින් අපිට පුළුවන් ඕනනම් මේ කැන්ඩල් පේන විදිහ වෙනස් කරන්න ඒක ඕන අපිට මේ අස්ස නැති මොකවත් කරන්න පුළුවන් ඊට වොලියුම් කැන්ඩල් කරන්න පුළුවන් වොලියුම් කැන්ඩල් නම් හිතන්න මේක ලෙවල් නෑ ප්‍රීමියම් එකට තියෙන්නේ ඊළඟට මේ එක එක ලයින්ස් දාන්න ලයින් chart එකක් කරනවා ලයින් chart නම් වැඩක් නෑ ඔය ලයින් chart එකෙත් එක එක වර්ග දාන්න පුළුවන් අර එක එක විදියට ඒක වෙනස් කරනවා සාමාන්‍ය මම කැන්ඩල් විදියට තියෙනවා ඊළඟට ඔයාලට ඉන්ඩිකේටර්ස් ඕන නම් මේකට දාන්න පුළුවන්. මේ ඔයාට ඕන ඔයාගේ මේකක් තියෙනවා නම් ඒක ඇප්ලයි කරන්න පුළුවන් ඉන්වයිට් ඔන්ලි හරි පර්චේස් කරලා හරි. දැන් මේකේ මගේ ඔය එකක් මේ යාළුවෙක්ගේ එකක් ඇති ලගේ විශ් කියලා. ඒක වැඩ කරනවද දන්නේ නැහැ බලමු. දන්නේ වැඩ කරන්නේ නැත ඒක. කාලයට කලින් මට නිකන් දුන්නා ප්‍රීමියම් පාවිච්චියක් ගත්තේ නැහැ ඒක. වැඩක් නැහැ ඒක ක්ලෝස් කළා දාමු. ඔන්න ඔය වගේ කටා ටිකක් තියෙනවා. හරිද? ඔය ටික තමයි තියෙන්නේ. ඊළඟට පස්සේ මේ ඇලර්ට් දාන්න පුළුවන් කියලා මේ තියෙන්නේ ඇලර්ට් දාන එක. මෙන්න මෙතනින් ඇලර්ට් එකක් දාන්න පුළුවන්. ඔය පාඩ මේක ප්‍රයිස් එකට දාන්න පුළුවන්. මෙන්න මේ ගාන එන්න. ඊළඟට අර ටෙක්නිකල් දානවා කියන්නේ මෙන්න මේ ඉන්ඩිකේටර් එක මොකක් හරි මෙන්න මේ වෙලාවව දාන්න කියලා දාන්න පුළුවන්. දැන් මට පුළුවන් මේකේ ප්‍රයිස් එක ඔන්න මම දැම්මා 78200ට ආවොත් දෙන්න මේ. ඔන්න දැන් ඇලර්ට් එකක් කරලා තියෙන්නේ. ඔන්න අන්න ගානට ආවේ 78200ට ආවගෙන ඔන්න මට ආවා මේක. අර ඉදිරියට ඇලර්ට් එකක් දාන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන රීප්ලේ කරන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් මොකක් හරි මේ බාර් ටිකක් අරගෙන මෙන්න මේ වගේ හරයක් ඉඳන් අපි කියන මේක රීප්ලේ කරන්න. මේකේ වේගය 1s කියන්නේ මම දාන මේක 5x විතර ගන්න. එහෙනම් මේක හොඳයි අපිට ට්‍රේඩ් එකක් අරගෙන මොකක් හරි මෙතඩ් එකක් try කරලා ඒක මේ සෙට් වෙනවද වගේ එකක් බලන්න මේ රීප්ලේ ඔප්ෂන් එකක් පාවිච්චි කරනවා. මම මේවා කියලා දෙන්නේ මේක අර ඉස්සරහට වැදගත් වෙනවා. දැන් පේනවාද ලස්සනට වෙනවා. මෙහෙමයි මේ රීප්ලේ ඔප්ෂන් එක පාවිච්චි කරලා හාවාලන අය තියෙන්න හොඳේ. මේ මොකද මොකක් හරි මාකට් එකේ දෙයක් වෙනකන් ඉඳලා මේ පොඩ්ඩක් පස්සට යවලා මෙන්න බලන්න මම දාපු ට්‍රේඩ් එක ගියා කියලා හාවාලන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒක හින්දා මේ රීප්ලේ එක ඒවටත් පාවිච්චි කරනවා කියන චුට්ටක් ඔළුවේ තියා ගන්න. මේකෙදි වෙන්නේ මෙහෙමයි. මම ආයෙ පෙන්නන රීප්ලේ එක ගත්තා. අපි මෙන්න මේ හැටියට සිලෙක්ට් කරා මොකක් හරි බාඩ් එකක් සිලෙක්ට් කරා. ඊට පස්සේ ඔක මේ ඉස්සරහ ප්ලේ කරලා ඊට පස්සේ ඔන්න දැන් ප්ලේ වෙනවා. මේක අපිට වේගය ඕන වෙනස් කරන්න පුළුවන් 10x දාන්න පුළුවන් එතකොට වේගෙන් යනවා 1x දැම්මම ආව මේක ඉතින් අර හොඳයි ඔයාලට මොකද්ද කියන්නේ ට්‍රේඩින් කියන්නේ ඉගෙන ගන්න කෙනෙක්ට මේක මාර විදියට ඒක වටිනවා ඔකේ තියෙන බෑක් ටෙස්ටිං ගැන අපි කතා කරමු ඒවා ටිකක් යන්න ඕනි ඒවට එහෙම මේක පාවිච්චි කරනවා හරිද ඊළඟට මෙන්න මේ එන්න එතන තියෙනවා මේ අපිට මේක ඕන නම් chart එක සේව් කරගන්න පුළුවන් කැමති නමකින් මේ BTC GD මේක ඇත්ත GBP මේක මේ මම forex වල පාවිච්චි කරන chart එක. මේක මේ විදිහට තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලට බලන්න මේ chart එකේ ඕන නම් මේ ෆොටෝ මොකද්ද අපි කියනවා මේ මෙන්න මේ මොකද ලියවිලා ඉන්න. මෙන්න මෙතන ගත්තොත් මෙන්න මෙතනින් අපිට ඕන නම් පුළුවන් මේක ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගහගන්න. මේක ස්ක්‍රීන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් copy image link එක X එකට කැමති එක දාන්න ට්‍රේඩ් එකක් එහෙම අරගෙන ඊට පස්සේ ඔක මෙන්න මේ පැත්ත ගත්තා ඊට පස්සේ මේ පැත්තේ ටූල් ටිකක් තියෙනවා. මේ අපිට ඉස්සරහට වැදගත් වෙනවා. මම කියන්නම් මේ එක එක අපිට EVM ගහ ගන්න පුළුවන්. මේ අරගෙන කොහෙන් හරි මෙන්න මේකක් ගහ ගන්න පුළුවන්. ඔය එක. ඊට පස්සේ මේක ඉරේ එක වර්ග දෙනවා. ඉරේ වර්ග ගොඩක් තියෙනවා. මොන අදින ඉරේ ගහන්න පුළුවන්. ඔය ඒක ලිමිට් එකක් නැහැ. ඊට පස්සේ මෙන්න මේකට කොහේ හරි මේක තිබ්බට පස්සේ ටින් ගාලා යනවා. එහෙම එකක් තියෙනවා. අයිම ටින් ගාලා කොහේ හරි ඇලවෙන්න නම් මෙන්න මෙතන තියෙන මැග්නට් එකක්. මේ මැග්නට් එක ඕන් කරගන්න ඕනි. මේ මැග්නට් එක නැත්තම් ඔය ටින් ගාලා ඇලවෙන්නේ නැහැ කොහොමද උනම පෙන්නන්න. මේ ඕන තැන ගෙනියලා ඇලවෙන්නේ නැහැ. එතකොට මැග්නට් එක තිබ්බොත් තමයි ටින් ගාලා ඇලවෙන්නේ. මැග්නට් එක ඕන් කරගන්න ඊට පස්සේ ටින් ගාලා ඇලවෙනවා. ඊළඟ මේ පැත්තේ තියෙනවා මේ පිප් ට්‍රී රේස්මන්ට් කියලා පොඩි පොඩි ටූල් ටිකක් මේවත් චුට්ටක් මේකට අපිට වැදගත් වෙනවා ඇනලයිස් වලදී.
ඊළඟට මෙන්න මෙතන තියෙන එක නම් එහෙම වැදගත් නෑ. මේක ඔයා එලියට් ටියුබ් වගේ කරනවා නම් නෝමල් වැදගත් වෙයි. මම මේක මේ වෙනකන් යූස් කරලා නැහැ. මොකද මට මේක වැදගත් වෙලා නැත. හරිද? මේක ඊට පස්සේ මෙන්න මෙතන එකක් තියෙනවා. මේක මේ ලෝන් පොසිෂන් කියන්නේ මේ අපි ගන්න බයි ට්‍රේඩ් තියෙන ඒවා මාක් කරන්න පුළුවන්. ඊට පස්සේ මම යූස් කරන හැටි කියලා තමයි නිකම්ම පෙන්නනවා. මේ තියෙන සේල් ට්‍රේඩ් ගන්න එක. ඊළඟට මේ පොසිෂන් ෆෝකාස්ට් කියලා එකක් තියෙනවා. මේවා ඉතින් වැඩක් නැහැ ලොකුවට. මේ මොකක් හොඳයි ඉතින් නෝමල් ඒවා කරගන්න. මේ බා පැන් ගෝ ස්පීඩෝ එක එක ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් මේ දෙක දන්නවනම් ඇති. ඊපස්සේ මෙන්න මෙතන තියෙනවා මේ අර රෙක්ටැන්ගල් එකක ඇඳ ගන්න පුළුවන් පාත් අදින්න පුළුවන්. ඊට පස්සේ ඇරෝ ඒ වගේ ඇඳින ටිකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන ටෙක්ස්ට් අර ඕන මොකක් ටයිප් කරගන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. අර මූණු දානවා නම් එහෙම කරන්නත් පුළුවන් කෙනෙක් ඔය ඉන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන මෙෂර් කරන එකකුත් තියෙනවා. මොකක් හරි ලෙවල් එකක් අප් වුණාට පස්සේ එහෙම පුළුවන්. ඊට පස්සේ මේ ඩවුන් වුණාම එහෙම කැමති එකට පොඩ්ඩක් මෙෂර් කරන්න මේක පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මේ zoom එක තියෙනවා. අපිට මොකක් හරි කෙනෙක් වැඩියෙන් ලං කරලා බලා ගන්න ඕන නම් කියන්නේ ලස්සනට බලා ගන්න ඕන නම් උන්නාම පකල් ප්‍රදේශයක් ඔන්න ඔය විදිහට මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. ඒක අයින් වෙන්න මේක. මැග්නට් එක තමයි ඇලවෙන කෙනා. අපිට ඕන නම් එයාව මෙහෙම කරලා ඕව කරගන්න පුළුවන්. නැත්නම් මැග්නට් එකේ ස්ටෝන් වීක් කියලා දෙන සාමාන්‍ය වීක් එක යූස් කරන ස්ටෝන් එක වැඩක් ලොකුවට ඕනේ නැහැ. මොකද හතර වටේ මේවා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක මේ තියෙන්නේ. මේ ඩ්‍රෝවින් කරන එක දැන් හිතන්නකෝ එහෙම අපි ඔන්න මේක කාට හරි යවනවා. කවුරු කරන් ගෙන්ට මේක වෙනස් කරන්න එහෙම ඕන නම් ඒක නවත්තන්න පුළුවන් මෙන්න මේ කීප් ඩ්‍රෝවින් එක දීලා. එහෙම ටිකක් තමයි ඔතන තියෙන්නේ. හරිද? දැන් නෝමල් මම මේක පෙන්නුවේ. මේක පොඩ්ඩක් මතක තියාගන්න මේ වගේ අතර ට්‍රේඩින් එක කියන්නේ කියලා මේක අපිට වැදගත් වෙන ඉස්සරහට කරද්දි. ඊට පස්සේ මෙන්න මේ පැත්තට ආසව ට්‍රේඩින් එකේ මේක පෙන්වන ස්ටොක් මොනවද? ඊට පස්සේ අපි තෝරගත්ත ක්‍රිප්ටෝ කරන්සි දැන් BTC වල නම් මෙන්න මේ වගේ එක තමයි අගේ තියෙන්නේ කියන එක පෙන්වනවා. ඔන්න ඔය ටික තමයි ට්‍රේඩින් රිව්යු එක ගැන අපිට normally මට ඔකට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න ඕන උනේ. හරිද? දැන් පියන් අද දවසේ අපි කතා කරන්නේ ට්‍රේඩින් රිව්යු එකේ තියෙන අනිත් දේ ගැන. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මේ ට්‍රේඩින් රිව්යු එකේ තියෙනව නේද නිකන් මේ දැක්කද නිකන් මේවා ටිකක් තිබ්බනේ. දැන් අර ඉටිපන්දමක් වගේ එකක් තිබ්බ දැක්ක නේද? ඔන්න ඔය ඉටිපන්දම් වගේ අය හඳුන්වනවා කවුරුද කියලා කැනල් ස්ටික් කියලා මෙන්න මේ වගේ අය මේ. මේක නම් මේ රතු පාට තියෙන රතු පාට කොළ පාට මේ උඩට යන පල්ලයට යන ඇත් ටිකක් තිබ්බා. මේගොල්ලෝ හඳුන්වන නම මොකද්ද? කැනල් ස්ටික්. කැනල් ස්ටික් කියන්නේ මොකක්ද? ඕක නිකන් මේ මම කොට ආපු යට කියන්නම්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ දකින්න ඇති මම ට්‍රේඩින් එකේදී පෙන්නන අපිට ඕන නම් පුළුවන් chart එක සම්පූර්ණයෙන්ම ඉරි කැලි ගොඩකට පරිවර්තනය කරගන්න. අපි කියනවා ලයින් chart එකක් කියලා. එතකොට මේ ලයින් chart එක ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. දැන් ලයින් chart එක ගත්තාම ඔයගොල්ලෝ දකින්න ඇති ඒකෙදීම ලොකුවට දත්ත ටිකක් එන්නේ නැහැ. ඒක තමයි ට්‍රේඩින් රිව්යු එක කරද්දී එතන පෙන්නවා මේකේ අර එක මේකකින් පෙන්වන්නේ. ඒ කියන්නේ එක කැන්ඩල් එකකින් පෙන්වන්නේ මොකද්ද? යම්කිසි කාලයක්. ඒක පැය 4 ගන්න පුළුවන්, දවස ගන්න පුළුවන්, පැය ගන්න පුළුවන්, ඒක ලිමිට් එකක් නැතුව ගන්න පුළුවන් කියන එක මම කිව්වනේ. ඔන්න ඕක. දැන් ඕක ගත්තට පස්සේ දැන් ඒකේ ලොකු දත්ත ටිකක් තියෙනවා කියන එක පේන්නේ නැති නේ. නමුත් අර ඉරි කෑල්ලකින් ලයින් chart එකේ එහෙම දත්ත ටිකක් අපිට බලා ගන්න බෑ. ඕක මේ තේරුම් ගත්තේ ට්‍රේඩර්ස්ලා අද ඊයේ යෝගේ 1700 දෙකින අතින් වසර ආසන්න වශයෙන් 327කට 26කට විතර එහා පැත්තේ තමයි ඕක තේරුම් ගත්තේ ට්‍රේඩර්ස්ලා මේ වැඩේ මෙහෙම කරන්න බෑ මේ නිකන් ওই ලයින් chart වලින් මාකට් එක ඇනලයිස් කරන්න බෑ කියලා. ඕක තේරුම් ගත්තේ ජපාන් හිටිය ට්‍රේඩර් කෙනෙක් එයාගේ නම මුනිහිෂා කොම්මා. මෙයා ප්‍රයිස් ට්‍රේඩර් කෙනෙක්. ඒ කියන්නේ ඔය අපි ට්‍රේඩ් කරනවා වගේ අගේ මිල වැඩි වෙයි පල්ලෙහායයි කියලා. ඔය හාල් වලටත් ඒ කාලේ ට්‍රේඩ් කරා. හා කියන්නේ මෙච්චර උඩ යනවා මෙච්චර පල්ලෙහා යනවා එහෙම ට්‍රේඩ් කරා. එයා දැක්කා මේක ට්‍රේඩ් කරද්දි මේ ලයින් chart අරගෙන මේ ට්‍රේඩ් කරලා හරියන්නේ නැහැ. මේකෙන් දත්ත විශාල ප්‍රමාණයක් නැති වෙනවා. මොකද ලයින් chart එකෙන් කියවෙන්නේ නිශ්චිත කාලයක්. පැයක් කාලයක් ගත්තට පස්සේ මේ පැයක් කාලය තුළ කොතරම් මිලදී ගැනීම ප්‍රමාණයක් සිද්ධ වුණාද? කොතරම් විකිණීම් ප්‍රමාණයක් සිද්ධ වුණාද? ඔය කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. ඒකෙන්ද මුනීෂා හම්ම දැක්ක මේක හරියන්නේ නැහැ. මේකට අපිට මේක නිශ්චිත කාලය තුළ සිදු වුණ විකිණීම් සහ මිලදී ගැනීම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනි කියන එක. ඒ කියන්නේ මාකට් එකේ ඉන්නේ වර්ග දෙකයි. ඔක අපි හොඳට තේරුම් ගන්න ඕනි. මාකට් එකේ ඉන්නේ බයර්ස් සහ සෙලර්ස්ලා විතරයි. කියන්නේ එක පිරිසක් මිලට ගන්නවා, එක පිරිසක් විකුණනවා. ඒතකොට ඔය දෙපාර්ශ්වය තමයි ඉන්නේ. ඒතකොට ඔය දෙක ගැන හරියට දත්ත ටික අපි ගාව තියෙනවා අපි ට්‍රේඩ් කරන්න අමාරුත් නැහැ. ඒතකොට ඔන්න ඕක තේරුම් ගන්න මෙයා දැක්ක ලයින් chart එක ඔස්සේ මේ වැඩේ කරන්න බෑ. ලෙදී ගන්නවා දිගුන්නෝගෙන්. හැබැයි අපිට මේ වැඩේ කවුරු හරහාද කරන්න පුළුවන් මේ විදිහට
කැන්ඩල් ස්ටික් එක අපි ඉටිපන්දමක් ආකාරයට මේ හදාගන්න මේ ව්‍යුහය තුලදී කරන්න පුළුවන්. එතකොට ඇත්තට කැන්ඩල් ස්ටික් chart කියන එක ලෝකෙට එන්නෙම අර මාකට් එකේ නිශ්චිත කාලයකදී කියන්නේ තෝරාගත්ත පැය වෙන්න පුළුවන්, පැය 4 වෙන්න පුළුවන්, දවස වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් නිශ්චිත කාලය තුලදී මාකට් එක කොයි වගේ මූව්මන්ට් එකක්ද දුන්නේ. කොයි වගේ ප්‍රමාණයක් උපරිමයකට ගියාද? කොයි වගේ ප්‍රමාණයක් අවමයකට ගියාද? අඩුමගයකට. දැන් මාකට් එක පටන් ගත්තේ කීයෙන්ද? අගේ කීයෙන්ද? ඉවරුනේ කීයෙන්ද වගේ දත්ත ටික මේක ගොඩාක් දේවල් ටිකක් ප්‍රොවයිඩ් කරලා මාකට් එකේම නැත්නම් මේ chart එක ගැන හරිය නිශ්චිත අවබෝධයක් ට්‍රේඩර්ස්ලා ලබා දෙන එක තමයි මේ කැන්ඩලිස්ටික් chart ලෝකෙට ඉදිරිපත් වීමේ අරමුණ උනේ. හොඳයි. මේ තියෙන්නේ කැන්ඩලිස්ටික් එකක්. හරිද? කැන්ඩල්ස්ටික් එක ප්‍රධාන කෑලි දෙකයි තියෙන්නේ. එකක් තමයි කැන්ඩල් බොඩි එක. මෙන්න මේ කොළ පාටට හෙන මේකක් වගේ තියෙන්නේ කැන්ඩල් බොඩි එක. මේ ලොකුවට තියෙන කැන්ඩල් බොඩි එක. මේ දෙපැත්තේ තියෙන කූරු දෙකට කියන්නේ මොකද්ද? කැන්ඩල් විග් එක. මම ඉස්සරහට කියන්නම් ඔය කැන්ඩල් බොඩි එකයි විග් එකයි හැදෙන විදිය. හරිද? දැන් අපි යන්නේ හරි. මං කියවනේ මාකට් එකේ ඉන්නේ වර්ග දෙකයි. එක් කට්ටියක් මිලට ගන්නවා අනිත් කට්ටිය විකුණනවා. මාකට් එකේ ඔය දෙගොල්ලන්ගේ එක පිරිසක් එක වෙලාවකට ප්‍රබල වෙනවා. තව වෙලාවකට තව පිරිසක් ප්‍රබල වෙනවා. මාකට් එකේ ප්‍රබල වෙන්නේ මිලදී ගන්න අය නම්. ඒ කියන්නේ ඒගොල්ලෝ හැම වෙලේම මිලට ගන්නවා. දෙන්න අපි ගන්නවා. එන්න අපි ගන්නවා. හාවන්ට ගැරන්ටි වුණා මේ වගේ තමයි මේක. අර මිලට ගන්නවා කියලා පොඩ්ඩක් අර වැඩියෙන් වැඩි මිලට ගන්න මොකද්ද? මාකට් එකේ තියෙන ඩිමාන්ඩ් එක. එහෙම නැත්තම් අපි කියනවා ඉල්ලුම ඉහළ යනවා. දැන් ඕක කොහොමත් එහෙමනේ. හිතන්නකෝ අපි කැරට් විකුණනවා. මේ පැත්තේ හාව ටිකක් ඉන්නවා. හාවන්ට බඩගිනිය. හාව කියනවා මේ මට කැරට් වල කියලා ගන්නවා ඉවරයක් නැහැ. මේ පැත්තේ කැරට් විකුණු මිනිස්සු කරන්නේ මොකද? මුට වැඩි කැරට් ඕනි. එහෙනම් අපි කලින් වික්කේ රුපියල් 5ක් නම් කැරට් වල මේක 10ක් කරනවා. මොකද්ද? ඩිමාන්ඩ් කරනවා. ඩිමාන්ඩ් කරනවා කියන අගේ වැඩි කරනවා. අගේ වැඩි කරන්න මොකද්ද? නිකන් අර දැන් හාවන්ට කැරට් ඕනි. මේ පැත්තේ මිලත් වැඩි වෙනවා. ඒකද මොකද? කැරට් වල මිල ඉහළ යනවා. ඔන්න වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. බයි කැටල් එකක් කියන්නේ මොකක් හරි ක්‍රිප්ටෝකරන්සි එකක් ගත්තට පස්සේ ඒ ක්‍රිප්ටෝකරන්සි එකේ ඉන්න මිලදී ගන්න පිරිස. එහෙම නැත්නම් අර ගන්න බලන් ඉන්න පිරිසේ ඩිමාන්ඩ්. ඒ කියන්නේ මිලදී ගන්න පිරිස වැඩි වුණාම ඇති වෙන කැන්ඩල් එකක් තමයි බයි කැන්ඩල් එකක් කියන්නේ. මිලදී ගන්න පිරිස වැඩි කියන්නේ මොකද්ද? මාකට් එකේ යම්කිසි නිශ්චිත අගයකින් ඒ කැන්ඩල් එක පටන් ගත්තා නම් හිතන්නකෝ කැන්ඩල් එක පටන් ගත්තේ 100 නම් ඒක ඉවර වෙන්නේ කීයෙන්ද? ඒ කියන්නේ අගේ වැඩි වෙලා මේගොල්ලෝ මිලට ගන්නවා අපි කිව්ව ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙන අගේ වැඩි වෙනවා. අගේ වැඩි වෙනවා කියන්නේ එහෙනම් ඕක ඉවර වෙන්නේ 110 120 වගේ. අර 100ට වඩා වැඩි අගයකින් නම් කැන්ඩල් එක ඉවර වෙන්නේ. අපි ඒක කියනවා බයි කැන්ඩල්. ඒ කියන්නේ සරලවම මාකට් එක පටන් ගන්න අගයට වඩා ඉවර වෙන අගේ වැඩි කැන්ඩල් එකක් අපි හඳුන්වනවා කියලාද බයි කැන්ඩල් එකක් කියලා. ඊට පස්සේ මේ නිශ්චිත කාලය තුළදී හැම වෙලේම බය මිලදී ගන්න අය ප්‍රබල වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආ කැරක්ටර් හාවන්ගේ කැරක්ටර් වල උදාහරණ ගමුකෝ. දැන් කැරට් එක උන්න මිනිසුන්ට වෙනවා හාවන්ට වැඩියෙන් ඕනි කියලා ඔතනදි පොඩ්ඩක් තණ්හාව ගන්න මිනිසකුත් ඉන්නවා. එතකොට මොකද්ද කරන්නේ? මේගොල්ලෝ මාකට් එකට වැඩියෙන් කැරට් ගෙනල්ලා දානවා. කියන මාකට් එකේ මිල ඉහළ යාගෙන ඉඳි මේගොල්ලෝ දකිනවා මේගොල්ලන්ගේ වත්තේ දිනනවා විකුණ ගන්න බැරි වෙලා ගලව ගන්න බැරි වෙච්ච කැරට් ටිකක් මේටි විකුණ ගන්න ඕනේ. මොකද කරන්නේ? ගෙනල්ලා දානවා. දැන් මොකද වෙන්නේ? මාකට් එක අර ගියේ යම්කිසි උපරිමයක් ගියා නම් ඒ අගේ අඩු වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඇත්තටම කැන්ඩල් එක අර කැරට් වල නම් කැරට් මිල පටන් ගත්ත අගයයි ඒක ගිය උපරිම අගේ නෙවෙයි අන්තිමට නිශ්චිත කාලය සැලසුවම කැරට් වල මිල. දැන් මේක නම් අපි 100න් පටන් ගන්න මේක 110 විතර ක්ලෝස් වෙනවා. නමුත් අර ඊට වඩා උඩට ගිහිල්ලා තියෙනවා. නමුත් මොකද්ද තියෙනවා එකපාරටම සැපෙමු චුට්ටක් වැඩි වුණා. ඉන්න මොකද අගේ පල්ලෙහා ගිහලා තියෙනවා. නමුත් සැපෙමු චුට්ටක් වඩලා අගේ පල්ලෙහා ගිහලා අගේ ටික උඩින් ක්ලෝස් වුණාට ඒ නිශ්චිත කාලය තුල මෙයාගේ උපරිම අගයක් තියෙනවා. අන්න ඒක තමයි කැන්ඩල් එකේ හයිය කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ බයි කැන්ඩල් එක යම්කිසි නිශ්චිත කාලයක් තුළදී කිය උපරිම අගය තමයි අපි හඳුන්වන්නේ කැන්ඩල් හයිය කියලා. ඒක ලෝ එකක් ඇති වෙන්නේ කොහොමද? ඕක වෙන්නේ මෙහෙමයි. දැන් ආව ඇවිල්ලා කැරට් ඉල්ලන්න ගත්ත පළවෙනි වෙලාව ගත්තොත් ඔය වෙලාවේ දැන් ඇත්තම ගියොත් කැරට් දෙන පිරිස ඉන්නවනේ. ඒතර හාවොත් එකපාර වැඩි වෙන්නේ නැහනේ. දැන් එතකොට මොකද වෙන්නේ? කැරට් මුලින් තියෙනවා. එතකොට සාමාන්‍ය කැරට් සප්ලයිස් දැක්ක ගමන් මෙන්න හාව ටිකක් දීගෙන යනවනේ. එතකොට අගේ අඩු වෙනවා. මුලින් අගේ වැඩි වෙන්නේ නැහැ. අගේ බය කැරට් හාව ටික ටික වැඩි වෙනකන් අගේ ටිකක් අඩු වෙනවා. ඔන්න ඔකත් එක්ක වෙන්නේ මොකද නිශ්චිත මොහොතේදී කැරට් වලට ආව පිලකුත් එනවා. නිශ්චිත කාලයක් පැයක් කාලය සලකුත් පැයක් කාලෙට කැරට් වලට ගිය උඩරම මිලකුත් තියෙනවා ආමාගෙකුත් එනවා. ඔන්න ඔය විදිහට තමයි කැන්ඩල් එකේ ලෝ එක ඇති වෙන්නේ. එතකොට තේරෙනවා ඇති මොකක් හරි කැන්ඩල් එකක් පටන් ගන්න මිනිත්තුලා ඉවරන මිනිත්තු වෙන එක බයි කැන්ඩල් එකක්
ඒ කැන්ඩල් එක තුල යන්න පුළුවන් උපරි මගේකුත් තියෙනවා. මගේකුත් තියෙනවා. මම දැන් ඔක පෙන්නන්නන්නේ. නැත්තම් මේ කැරට් කතා ගියෝ කියලා තේරෙන්නේ නැහැ. පියන් chart එකට. හොඳයි. මෙන්න මේක ගමුකෝ. දැන් මේක මේ සතියක කෙනෙක්. හරිද? මම ඔයගලන්ට බයි කැන්ඩල් එකක් පෙන්නන්න යන්නේ. මේක මේ නිල් පාට තියෙන බයි කැන්ඩල් මම මේ මගේ ඇස් දෙකට ලේසියෙන් හදාගන්න තියෙන්නේ. හොඳයි. අපි මෙන්න මේ කැන්ඩල් එක ගමු. හරිද? මේ කැන්ඩල් එක පටන් ගත්ත අගේ කීයද? 78376යි සත 1යි. මේ කැන්ඩල් එක ඉවරුණාගේ කීයද? 83716යි සත 8යි. ඒ කියන්නේ මොකද්ද? මේ සතියක කාලය තුරදී කැන්ඩල් එක පටන් ගත්ත අගයට වඩා 106.86ක් වැඩි අගයකින් තමයි ඉවර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ක්ලෝස් වෙලා තියෙන්නේ. එතකොට මෙතනදි මොකද වෙලා තියෙන්නේ? මේ ඕපන් ප්‍රයිස් එකට වඩා මොකද්ද වැඩි? ක්ලෝසින් ප්‍රයිස් එක වැඩි. ඒ කියන්නේ මේ මොකද්ද? මේ තියෙන්නේ buy candle එක. හොඳයි. දැන් මේ buy candle එක ගත්තාම පේනවා මේ සතිය තුල මාකට් එකේ උපරිම අගයක් තියෙනවා. කියන්නේ candle high එකක් තියෙනවා කියලා. 86099. කියන්නේ මේ අගයට ගියාට තියාගන්න වෙලා යටට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තමයි 83716 ක්ලෝස් වෙලා තියෙන්නේ. මතාරම කාවංග උදාහරණය ගත්තා වගේ මේ මිල පල්ලෙහා ගිහලා කැන්ඩල් ලෝ එක. ආවමගයක් හදපු තැනකුත් තියෙනවා. ආවමගය කීයද? 74456යි සත දෙක. නමුත් ඊට පස්සේ ආයගේ උඩට ගිහිල්ලා කියන 83716 මේ වෙලා තියෙනවා. එතකොට මේ කැන්ඩල් එක ගත්තාම පේනවා ඇති ඕපනින් ප්‍රයිස් එක කැන්ඩල් එක පටන් ගන්න තියෙන 78376න් ක්ලෝස් වෙලා තියෙන්නේ 83716. ඊළඟට මේකේ කැන්ඩල් හයි එක 86099යි. කැන්ඩල් එකේ ලෝ එක 74456යි සත දෙක. එතකොට තේරෙනවා ඇති මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ කැන්ඩල් එක සතියක් තුළදී මාකට් එකේ ඉන්න බයර්ස්ලා එහෙම නැත්නම් මිලදී ගන්න පිරිස ප්‍රබල වෙලා ඒකත් එක්ක මාකට් එකේ අගේ වැඩි වෙලා තියෙනවා. ඕක තමයි බයි කැන්ඩල් එකක් කියන්නේ. හොඳයි. අපි ඊට ඒක පැහැදිලි නේද? ඒ මොනවා ඉෂුව එකක් තියෙනවා ගන්න පුළුවන්. ඒක තේරුණාද? හොඳයි මම හිතනවා තේරෙන්න ඇති කියලා. හරිද? අපි දැන් යන් ඊළඟ කාරණයට. අපි අද දැන් කතා කරනවා සෙල් කැන්ඩල් ගැන. එහෙම නැත්නම් බෙයාරිෂ් කැන්ඩල් ගැන. සෙල් වල කියන්නේ මොකද්ද? මාකට් එකේ ඉන්න සෙලර්ස්ලා විකුණන අය ප්‍රබලයි. අපි අර හාවාසා කැරට් උදාහරණ ආයෙ ගත්තොත් මෙතනදී කවුද ප්‍රබල වෙලා තියෙන්නේ? මෙතනදී කැරට් විකුණන අය වැඩි. මිලට ගන්න හාවෝ නැහැ. කැරට් වැඩි වෙලා මිලට ගන්න හාව නැති වුණාම මොකද වෙන්නේ? කුණු කොල්ලට කැරට් දෙන්න වෙනවා. ඒ කියන්නේ අර තියෙන ගානට පුළුවන් තරම් අඩුවෙන් දෙන්න වෙනවා. දැන් කැරට් එක රුපියල් 10ක් ඩිමාන්ඩ් කරා නම් 10 තමයි මිල. හාවෝ නැහැ. එහෙනම් මොකද කරන්නේ? කැරට් එකේ මිල අඩු කර කර අර ඉන්න හාව ටික දෙන්න වෙනවා. මොකද ඉන්න හාව ටිකක් දකින්නෝනේ මෙයා මේගොල්ලන්ට සිම්පුණ ගන්න කට්ටිය නෑ. අය අපි ලොකු ගණන් කොට ගන්න කියලා ඒ හාව ටික මොකද කරන්නේ? පුළුවන් තරම් අඩුවට ඉල්ලනවා. කොහොම සෙලර්ස් බයර්ස්ලාගේ බිහේවියර් කියන්නේ මිලදී ගන්න අයගේ බිහේවියර් එක තමයි හැම වෙලේම පුළුවන් තරම් අඩුවට ගන්න හදන එක. සෙලර්ස්ලාගේ බිහේවියර් විකුණනාගේ මේ ගතිගුණය තමයි පුළුවන් තරම් වැඩියෙන් විකුණන්න හදන එක. එතකොට සෙල් කැන්ඩල් එකේදී වෙන්නේ මේ වෙලාවේදී විකුණන පිරිස වැඩි. يعني කැරට් නම් කැරට් ගොඩාක් තියෙනවා. ඒකට සාපේක්ෂව මිලට ගන්න හාව නැහැ. එතකොට මොකද වෙන්නේ? අරාගේ අඩු වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? කැන්ඩල් එක ඕපන් වෙන ප්‍රයිස් එක. ඒ කියන්නේ කැන්ඩල් එක පටන් ගන්න මිලට වඩා කැන්ඩල් එක ඉවර වෙන මිල අඩුයි. ඒකේ අනිත් එකත් ඒ වගේ තමයි කැන්ඩල් එක එතකොට දැන් අර ඔය යම් කිසි නිශ්චිත කාලයක් සැලකුවට පස්සේ ඕක තුල ඇත්තටම මුලින් පොඩ්ඩක් අර හාව වැඩි වෙන අවස්ථාවකුත් එන්න තිබ්බා. කාට කියන සෙලර්ස්ලා අඩු වෙන වෙලාවක් තිබ්බනම් ඔය මොකද ඔය කාලය තුල අගේ ටික වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. අන්න ඒකත් එක්ක කැන්ඩල් එකේ හයි එකකුත් එනවා. එයාගේ තමයි අර මේ ගඳ කියන්නේ අර හාවොත් දකින්න නම් වැඩියෙන් සෙලර්ස්ලා එනවා කියලා මොකද කරන්නේ? ආවොත් පුළුවන් තරම් ටික අඩුවෙන් මේ වැඩි අඩුවෙන් වැඩියෙන් ගන්න හදන. ඒකත් එක්ක මොකද එන්නේ ඒකත් එක්ක කැන්ඩල් එක අර මේ කැරට් වලගේ බැහැගෙන කියන ටික හාවොත් වැඩියෙන් එන ගත්ත ඊපස්සේ ඔන්න ආයෙ චුට්ටක් අගේ කියලා යනවා. ඔකත් එක්ක යම් කිසි නිශ්චිත කාලයක් ගත්තට පස්සේ ඒක ඇති වෙන අවම අගයකුත් තියෙනවා කැන්ඩල් එක. අන්න ඒක අපි හඳුන්වනවා බියාරිෂ් කැන්ඩල් එකක් කියලාද? කැන්ඩල් ලෝ එක කියලා. දැන් ඕකත් පෙන්නන්න. අපි ඒකත් පෙන්නලෙමු. පෙන්නමු. හරි දැන් මම බෙයාරිෂ් කැන්ඩල් එකක් පෙන්නන්න. බලමු මෙන්න මෙයා හොඳයි. හරිද? මේ තියෙන කැන්ඩල් එකේ ඕපනින් එක කීයද? 76625යි සත 6යි.
මේ දෙනවා කැන්ඩල් ක්ලෝස් එක කීයද? 76,000 මෙන්න මෙතන ගත්තොත් 76,938යි සත පහයි. කියන්නේ අගේ අඩු වෙලා තියෙනවානේ. ඊළඟට අපි ගත්තොත් මේ කැන්ඩල් එක ගිලන උඩරිම වගේ කියන්නේ අර පොඩ්ඩක් මේ හාවෝ ටිකක් වැඩියෙන් ඉඳලා සෙලර්ස්ලා කියන කැරට් තිබුණ අය අඩුවෙන් හිටපු වෙලාව කීයද? 90,560 අන්න කියන්නේ 90,590. ඒක තමයි කැන්ඩල් එක තියෙන උඩරිම වගේ වෙන්නේ. කැන්ඩල් එකේ මෙන්න මේ තියෙන මොකද්ද? මේ අවමගේ අපි කියන ලෝ එක 75,663. එතකොට මේ කැන්ඩල් එක ගත්ත අවස්ථාව මොකද්ද? ඕපනින් මම මේක ඕපනින් කියලා ගන්නම්. ඕපනින් ප්‍රයිස් එක වැඩි ක්ලෝසින්ට වඩා. හොඳයි. ඔහොම එකක් තමයි වෙලා තියෙන්නේ. එතකොට ඒක පේනවාද මේ මොකද්ද? මේ තමයි සෙල් කැන්ඩල් එකක් කියන්නේ. කලින් මම පෙන්නුවේ බයි කැන්ඩල් එකක්. හොඳයි. ඒක ක්ලියර්ද? කියන්න බලන්න. හරි. ඒ ටික ක්ලියර්නේ. නයිස්. දැන් ඔය බයි සහ සෙල් කැන්ඩල් එකතු වෙලා හැදෙන view එකට අපි කියන්නේ මොකක්ද? මම මේක චුට්ටක් කියලා යන්න මොකද ඊළඟ දවස් අපිට මේක ගැන ගොඩාක් කතා කරන්න තියෙන හින්දා. හොඳයි. ඔය බයි සහ සෙල් කැන්ඩල් තියෙනවනේ. ඔන්න ඔය ගොල්ලෝ ඔක්කොම එකතු වෙලා හැදෙන view එකට අපි කියනවා මෙන්න මේ නම. හරිද? මේ නම චුට්ටක් මතක තියාගන්න. මෙන්න මේ නම. හරිද? මේකට අපි කියනවා මෙන්න මේක මාකට් ස්ට්‍රක්චර්. මාකට් ස්ට්‍රක්චර් කියන්නේ සරලවම මොකද? මෙන්න මේ බයි සහ සෙල් කැන්ඩල් එකතු වෙලා හැදෙන view එකට තමයි අපි මොකද්ද මාකට් ස්ට්‍රක්චර් එක කියලා කියන්නේ. අන්න ඒක චුට්ටක් මතක තියාගන්න මෙහෙම නමක් කියනවා කියලා. හරි. දැන් ඔය මේ හාව් බයර්ස්ලා මංගුව කරන්නේ මිලදී ගන්න එක. සෙලර්ස්ලා කරන්නේ විකුණන එක. ඒතකොට බයි සහ සෙල් දාලා එකතු වෙන. කියන්නේ මේ ගොල්ලෝන්ගේ මේ දත්ත සටහන් වෙන තැනක් හොයා තියෙන්න බෑ කියන ඕනම එක්ස්චේන්ජ් එක ඉන්න බයර්ස්ලා ප්‍රමාණය වෙන්න පුළුවන් සෙලර්ස්ලා මිස්කෙන් සෙලර්ස්ලා සෙල් කරන්න දාන ඕඩර්ස් ප්‍රමාණය බයර්ස්ලා බයි කරන්න දාන ඕඩර්ස් ප්‍රමාණය තමයි මෙන්න මේක සටහන් වෙන තැනක් තියෙන්න ඕනේ. අන්න ඒක අපි හඳුන්වන නමකින් මොකද්ද? ඒක අපි හඳුන්වන ඕඩර් බුක් එක කියලා. මොකද්ද? ඕඩර් බුක් එක. එතන අපේ දවසේ අද අන්තිම මාතෘකාවට අපි එන්නේ. අපි ඒකට හඳුන්වන ඕඩර් බුක් එක කියලා. හරිද? ඕඩර් බුක් එක කියන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ මේක ලෙජර් එකක්. දැන් ලෙජර් එකක් කියන්නේ අදහසක් නැත්නම් ලෙජර් එකක් කියන්නේ නිකන් මිලදී ගැනීම සහ විකිණීම සටහන් කරන නිකන් පොතක් වගේ කියලා හිතා ගන්නකො. මේ ඕඩර් බුක් එකේදී වෙන්නේ බයර්ස් දාන බයි ඕඩර්ස් ටිකයි සෙලර්ස් දාන සෙල් ඕඩර්ස් ටිකයි ඒකද ඕනම ක්‍රිප්ටෝකරන්සි එක්ස්චේන්ජ් සටහන් කර ගන්නවා තමන්ගේ එක්ස්චේන්ජ් එකේ මෙන්න මෙයාගේ බයි ඕඩර් එකක් දාලා තියෙනවා. මෙන්න මෙයාගේ සෙල් ඕඩර් එකක් දාලා තියෙනවා. ඔන්නෝ තමයි සටහන් වෙන්නේ. ඒතර ගත්තට පස්සේ මේක ක්‍රිප්ටෝ කරන්සිද ඕනම ෆයිනෑන්ෂල් මාකට් එක තියෙන සාමාන්‍ය දෙයක්. මේක එහෙම වෙනසක් නැහැ. අඩු වැඩි වශයෙන් හැම තැනකම තියෙනවා. හරිද? එතකොට මේ ඕඩර් බුක් එකේ මූලිකම අරමුණ විදිහට බයි සහ සෙල් ඕඩර්ස් ටික ගානට පිළිලකට සටහන් කරගන්න එක. එතකොට මම කිව්වේ මාකට් එකේ ඉන්න වර්ග දෙකයි. එක කට්ටියක් අපෝ බයි ඕඩර්ස් දාන බයර්ස්ලා සෙල් ඕඩර්ස් දාන දෙක සෙලර්ස්ලා. දැන් බයි ඕඩර්ස් දාන පිරිස ගත්තට පස්සේ මේගොල්ලෝ හැම වෙලේම අපි ගුවා ටිකක් වැඩියෙන් තමයි මේ බයර්ස්ලා පුළුවන් තරම් අඩුවෙන් තමයි මිලට ගන්න හදාන්නේ නේ. මේගොල්ලෝ කියන්නේ මට මේ ගානෙන් දෙන ඒගොල්ලෝ අඩුවෙන් ගන්න. ඔය අඩුවෙන් ගන්න බීට් කරනවා කියලා. ඒගොල්ලෝ කියනවා දැන් හිතන්නකෝ දැන් හිතන්න BTC දෙන 70,000යි. ඒතර බයර්ස්ලා මිලදී ගන්න හදන පුරනක 68,000ට 69,000ට. ඒගොල්ලෝ ටික අර මාකට් එකේ තියෙන නිශ්චිතකරන අඩුවෙන් මිලදී ගන්න හදන. ඒකින්ද මේගොල්ලෝ ගන්න බීට් කරන එක. මේ ගානට දෙන්න කියලා ඉල්ලනවා. ඉල්ලාදි මේගොල්ලෝ පුළුවන් තරම් අර තියෙන ගානට වඩා අඩුවෙන් තමයි ගන්න හදන්නේ. එතකොට මේ දැන් මේකෙදි මේ ඕඩර් බුක් එකේදී වෙන්නේ අර මේ බයර්ස්ලා දාපු ඕඩර්ස් ටික එතකොට තේරෙන්නේ නැති සාමාන්‍යයෙන් මාකට් එකේ තියෙන ප්‍රයිස් වලට අඩුවෙන් තමයි අඩුවෙන් වෙන්න දේ ඔක්කොම සටහන් කරගන්නවා. නැත්නම් සෙල් ඕඩර්ස් කියනවා. සෙල් ඕඩර්ස් දාන්නේ සෙලර්ස්ලා. සෙලර්ස්ලා හැම වෙලේම ටික වැඩි විකුණන්නනේ. ඒතර මේ සෙලර්ස්ලා තමයි සාමාන්‍ය මාකට් එකේ තියෙන අගට ටික වැඩියෙන් දාන්නේ. කියන්නේ BTC උදාහරණයක් ගත්තොත් BTC 70,000 දිනනවා නම් සෙලර්ස්ලා විකුණන අතර 71,000ට 72,000ට වගේ අඩිය වැඩි අගයකට මේගොල්ලෝ විකුණන්න හදනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි. එතකොට මේ සෙලර්ස්ලා කරන්නේ. එතකොට සෙලර්ස්ලාගේ අගය තියෙන්නේ ඒගොල්ලෝ දාලා තියෙන අවම අගය ඉඳන් උඩට තමයි මොකද අගයන් ටික වැඩියෙන් යන්නේ. එතකොට බයර්ස්ලාගේ ගත්තොත් ඒ ඕඩර් බුක් එකේ අර දැන් මාකට් එකේ තියෙන ප්‍රයිස් එක ඉඳන් යටට යන්නේ. ඒගොල්ලෝ වැඩිම අගය ඉඳන් යට යනවා. යට යන්න ඒගොල්ලෝ අඩුවටමයි ඉල්ලන්නේ. සෙලර්ස්ලාගේ ගත්තොත් සෙලර්ස්ලා දාලා තිනු
මේ ගානට තමයි දෙන්න පුළුවන් අවම කියලා දාලා තිනවා අවමක් ගින්න තමයි උඩට ගිහිල්ලා තියෙන්නේ. ඔය වගේ දෙයක් තමයි තියෙන්නේ. හොඳයි. දැන් මේ ඔගේ ප්‍රයිස් ලෙවල් එක කියන්නේ මේ ඒ මොහොතේ කියන්නේ නිශ්චිතවයි මාකට් එක යම්කිසි නිශ්චිත මොහොතක් ගත්තට පස්සේ ඒ මොහොතේදී ඒ බයස් සහ සෙලර්ස්ලා එකතු වෙලා සෙල් සහ මේවා කරන ලෙවල් එක තමයි ප්‍රයිස් ලෙවල් එක කියන්නේ. ඒතර ඕඩර් බුක් එක වැඩ කරන කොට ඔයගොල්ලෝ තේරෙනවා ඇති. ඕඩර් බුක් එකේදී කරන්නේ බය කෙනෙක් ඉල්ලුවට පස්සේ ඒකට ගලපෙන්න සෙල් ලෝඩ් එකක් මැච් කරන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. කියන්නේ අපි දැන් බයස් සහ සෙලර් අතර දැන් දෙනවා. බයස් සාමාන්‍ය බලන්න අඩුවට ගන්න සෙලර් බලන්න වැඩියෙන් ගන්න. ඒතකොට සාමාන්‍ය මාකට් එකේ වෙන්නේ සෙලර් කෙනෙක්ට විකුණ ගන්න මිලදී ගන්න කෙනෙක් ඉන්න බෑ. ඒ කියන්නේ විකුණන්නේ නැතුව වැඩක් නැහැ ගන්න කෙනෙක් නැත්තම්. ඒක කවුරු ගන්න කෙනෙක් ආවට පස්සේ යාට මැච් වෙන්න ගන්නට ඔක අර සෙල් ලෝඩ් එකක් කොහෙන් හරි හොයලා දෙන එක තමයි මාකට් එකේ වෙන්නේ. අර ඕක එහෙම සෙල් ලෝඩ් එකක් ගලපලා ගන්න බැරුණා තමයි අර පිටින් අරගෙන ලික්විඩි ප්‍රොවයිඩ් කරනවා කියලා වැඩේ වෙන්නේ. එතකොට ඔය සෙල් ලෝඩර්ස් වර්ග දෙකක් තියෙනවා. එකක් මාකට් එකේ ඒ මොහොතේ තියෙන අගයට දාන සෙල් ලෝඩර්ස් තියෙනවා. ඊළඟට එහෙම නැත්තම් අර මං කිව්වා වගේ සෙලර්ස් ටික බලාගෙන ඉඳලා. ඒ කියන්නේ මෙන්න මෙතේ ආඩුවට එනකම් ඒකල එහෙම ඉල්ලන ඒවා තියෙනවා. එතකොට මාකට් එකේ මේ මොහොතේ දාන ඕඩර් මාකට් ඕඩර් කියලා අපි හඳුන්වනවා. අනිත් ඒවා ලිමිට් ඕඩර් එකක් කියලා හඳුන්වනවා. හොඳයි. දැන් ඇයි ඔය ඕඩර් බුක් කියන එක වැදගත් වෙන්නේ? පළවෙනිම දේ තමයි ඕඩර් බුක් එක වැදගත් වෙනවා අපිට මොකක් හරි ක්‍රිප්ටෝ කරන්සි එකක් මාකට් එකේ අත්පත් කරගෙන තියෙන ප්‍රමාණය ගැන හරි අවබෝධයක් ලබා ගන්න. හරි මාකට් කැප් කියලා අපි කතා කරලා අන්නේ ගැන හරි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔය ඕඩර් බුක් එකේ මොකද ඕඩර් බුක් එක හැසිරෙන විදිහත් එක්ක අපි දන්නවා මාකට් එකේ අදාළ ක්‍රිප්ටෝ කරන්සි එකේ නිශ්චිත අගය කීයද කියලා. ඒකත් එක්ක අපිට යා මාකට් එක කොච්චර අයිති කරගෙන තියෙනවාද කියන එක හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි මේ ඕඩර් බුක් එකේ ඕඩර්ස් වැටෙන විදිහ අනුව කියන කොච්චර පරතරයකින්ද වැටෙන්නේ කොයි වගේ ප්‍රමාණයක්ද වැටෙන්නේ කියන එක අපිට හොයාගන්න පුළුවන් මේ කරන්සි එකේ හොඳට ට්‍රේඩ් වෙනවද කියන හොඳට බයස් සාසිතස්ලා ඉන්නවද නිතර ගනුදෙනු වෙන එකක්ද මෙන්න මේ වගේ කාරණා හොයාගන්න පුළුවන් රිස්ක් ඉන්ඩිකේටර් එහෙම නැත්නම් අර අවදානම් හොයාගැනීමේ ඉන්ඩිකේටර් එකක් විදිහට මේ ඕඩර් බුක් එක පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ තමයි ලික්විඩි ගැන මෙතන කතා කරනවා මම ලික්විඩි ගැන වෙනම කරනවා කෑල්ලක් ලික්විඩි කියන්නේ භාවිතා කරගෙන මුදල් අන්න ඒවා කොච්චර ප්‍රමාණයක් මාකට් එකේ මේ වගේ සංසරණය වෙනවද කියන එක මේ ඔඩ බුකින් හරහා හොයාගන්න පුළුවන්. හොඳයි. මම අද කරන්න බලාපොරොත්තු උනේ මේ ටික දැනට කරපු ප්‍රශ්න තියෙනවා ඔයගලන්ට අහන්නට පුළුවන්. හරි මම හිතනවා එහෙනම් මේ හොර ප්‍රශ්නයක් නැහැ කියලා. මම මේක රෙකෝඩින් එකත් ඔව් අනලයිස් කරන විදිහ මල්ලි අපි ඊළඟ සතියේ පටන් ගන්නවා. මේ දැන් අද මේ චූටි මේකක් ගහගත්තේ ෆවුන්ඩේෂන් එක බේසික් ටික කියලා දීලා ඔය මාකට් ස්ට්‍රක්චර් එකේ ඉඳන් පටන් ගන්නවා ඊගා සතියේ. ඒ කියන්නේ මෙතනින් ගියාට සම්පූර්ණයෙන්ම ඇනලයිස් ටික තමයි යන්නේ අපි. එකයි ඊට පස්සේ තව කෑලික දෙකක් තියෙනවා. කියන්නේ ෆන්ඩමෙන්ටල් සයිඩ් එකේ සයිඩ් එක. එහෙම තමයි යන්න ප්ලෑන් කරේ. ඒකට ඊගා සතියේ ඉඳන් අපි මාකට් එකේ ස්ට්‍රක්චර් එක ඊට පස්සේ ලික්විඩ් ඔස්සේ රීඩ් කරන එක පටන් ගන්නවා. අ ඔව් ඔයගොල්ලෝ බයිබිට් එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. බයිබිට් එක ඩවුන්ලෝඩ් කරලා මේ අර ක්‍රිප්ටෝ අංජනයේ කට්ටිය දායි ඒගොල්ලන්ට මම දැක්කා මොකද ප්‍රොමෝෂන් එකක් ඇවිල්ලා තිබ්බා. ඒකේ මොකද ඩිපොසිට් කරාට පස්සේ ඩිපොසිට් බෝනස් එකක් එන එක ඒකේ විස්තර ටික දායි ක්‍රිප්ටෝ අංජනයෙන්. මේ කියන්නේ ක්‍රිප්ටෝ අංජන ටිකක් ඔය බයිබිට් එකත් එක්ක ටිකක් ළඟින් වැඩ කරනවා. සහ ඒගොල්ලන්ගේ පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා. ඒකත් එක්ක තමයි මේ අර ඒගොල්ලන්ට ඔය නෝ එක මේවා. ඒකේ ඔප්පෝ එකක් දාලා තිබ්බා. ඒක ඒ ලින්ක් එකෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරගත්තා නම් හරි මොකද මේ ඔප්පෝ එක ගන්න හින්දා. ඒක ලේසියි ඒතකොට. අනිත් එක මේ දැන් මේකෙන් පස්සේ ගොඩක් දුර අංජනමේ තියෙනවා මේ ඒගොල්ලන්ගේ එලයිට් සර්විස් එකක් ඔය VIP සිග්නල් කියන්නේ ඒගොල්ලෝ ට්‍රේඩ් කරන ටික දෙන එකත් ඔයගොල්ලන්ට අවైలබල් වෙයි. ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට දාලා ටිකක් ඔය මේවා කරගන්න. ඒක ලොකු දෙයක් නැහැ. ෆෝන් එකේ යන ඕන එකට දාගන්න පුළුවන්. චුට්ටක් උඩ පල්ලෙහා ගිහලා බලන්න වැඩේ කොහොමද කියලා.